Hari. First question. First question. In the given equation, v and t are velocity and time respectively. V is velocity. And they have given that t is time. A, B, C and D are unknown coefficients. Find the dimensions of D. The equation is a minus t whole thing square over bt minus bc plus c over d square. හරි. අපෙන් අහන්නේ dimensions of d. කොහොමද ළමයි මේක හොයන්නේ? මතකද මම කියලා දුන්නා අපි if you are subtracting quantities දෙන්නෙක් අඩු කරනවා නම් ඒ දෙන්නට මොනවා තියෙන්න ඕනේ? same dimensions තියෙන්න ඕනේ නේද? මේක අපිට කරන්න පුළුවන්ද? 2 kilogram ගෙන් 1 second අඩු කරන්න පුළුවන්ද? 5 kilogram ගෙන් 2 seconds අඩු කරන්න පුළුවන්ද? බෑ නේද? 2 newton ගෙන් 1 second අඩු කරන්න පුළුවන්ද? බෑ. එහෙම කරන්න බෑ. එහෙනම් දෙන්නෙක් අඩු කරනවා නම් අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනේ? ඒගොල්ලන්ට same dimensions තියෙන්න බෑ නැත්නම් අඩු කරන්න බෑනේ. ඒ කියන්නේ mass එකක් නම් අරයත් mass එකක් වෙන්න ඕනේ නැත්නම් අඩු කරන්න බෑ. ඒ කියන්නේ if you add කරද්දිත් ඔහොම තමයි එකතු කරනවා කිලෝග්‍රෑම් දෙකකට තප්පර දෙකක් එකතු කරන්න බෑ. කිලෝග්‍රෑම් දෙකක් නම් යට එකතු කරන්න ඕනේ mass එකක්ම තමයි. එහෙනම් බලන්න මෙතනින් a ගෙන් t අඩු කරනවා. එහෙනම් මෙයාව අඩු කරන්න පුළුවන් වෙන්න නම් මෙයාගේ dimensions වලට සමාන වෙන්න ඕනේ නේද? නැත්නම් අඩු කරන්න බෑ. එහෙනම් a ගේ dimensions අනිවාර්යෙන් time ගේ dimensions ට සමාන වෙන්න ඕනේ. එහෙනම් a ගේ dimensions t වෙන්න ඕනේ. clearද? දැන් බලන්න මේ මුළු term එකේ dimension අනිවාර්යෙන් velocity වලට සමාන වෙන්න ඕනේ නේද? ඇයි ඒ? මෙයාගෙන් මෙයාව අඩු කරනවා මෙයාව එකතු කරනවා. එහෙනම් මෙයත් velocity එකක් මෙයත් velocity එකක් මෙයත් velocity එකක් වෙන්න ඕනේ නේද? නැත්නම් එහෙම කරන්න බෑනේ නේද? දැන් හිතන්න ඔන්න 5 kilogram minus 1 kilogram plus 3 kilogram. කීයද answer එක එන්නේ? 5 minus 1 is 4. 4 ට 3 එකතු කරපුවාම කිය 7. එහෙනම් මෙතන ඉන්නේ 7 kilogram නේ. එහෙනම් ඔයාලට පේනවාද මෙයත් kilogram වුණොත් නේද මෙයත් kilogram වෙන්නේ. එහෙනම් මෙයාගේ dimensions අනිවාර්යෙන් මෙයාටත් සමානයි equal වෙනවා නේද? එහෙනම් අනිවාර්යෙන් මේ මුළු term එකේ dimension velocity එකේ dimensions වලට equal වෙන්න ඕන. එහෙනම් මොකක්ද වෙන්නේ? දැන් හිතින් කරමුද? මෙයාගේ dimensions එන්නේ මොකද්ද ළමයි? මෙයා time නේ. එයාව square කරපුවාම මොකක් වෙනවද? t square වෙනවා. clear නේද? b ගේ dimensions දන්නේ නැහැ. මෙයාගේ dimensions මොනවද? එයා time නේද? ඒක අනිවාර්යෙන් velocity ගේ dimensions වලට equal වෙන්න ඕනේ. velocity ගේ dimensions මොනවද? lt - 1. clear නේද? මේ මුළු term එකේ dimension velocity ට සමාන වෙන්න ඕනේ. මෙයාගේ dimension t square මෙයාව දන්නේ නැහැ. මෙයාගේ dimension t. එහෙනම් ඒක lt - 1 ට සමාන වෙන්න ඕනේ. velocity ගේ dimensions lt - 1. මේ t යනවා. එහෙනම් මෙයාව මෙහෙට වැඩි කරන්න. එහෙනම් b ගේ dimension වෙන්නේ t බෙදීම lt - 1. clear නේද? මෙයාව මෙහෙට වැඩි කරා මෙයාව මෙහෙට වැඩි කරා. එහෙනම් මෙතනින් එන්නේ l - 1 මෙයා උඩට ගියාම t square වෙනවා. එහෙනම් b ගේ dimension උත් දාන්න. ඊළඟට මෙයාගේ dimension උත් velocity ට සමාන වෙන්න ඕන. එහෙනම් b ගේ dimension මොකද්ද? l - 1 t square. ඒක into c ගේ dimensions equal වෙන්න ඕනේ velocity ගේ dimensions lt - 1ට. clearද? හරිනේ. එහෙනම් c ගේ dimensions වෙන්නේ මොකද්ද? lt - 1 divide by this one l - 1 t square. මෙයා උඩට ගියාම එනවා l square t - 3. මේ තමයි c ගේ dimensions. හරි නේද? එහෙනම් a හෙව්වා b හෙව්වා c හෙව්වා අන්තිමට තමයි d හොයන්න වෙන්නේ. එහෙනම් මෙයාගේ dimension උත් velocity ට සමාන වෙන්න ඕනේ. c ගේ dimension නම් අපි දන්නවා l square t - 3. d ගේ dimensions දන්නේ නැහැ. හැබැයි square එකකුත් තියෙනවා. ඒකත් lt - 1 වෙන්න ඕනේ. එහෙනම් මෙයාව මෙහෙට ගන්න. එහෙනම් d square ගේ dimensions වෙන්නේ l square t - 3 divide by lt - 1. clear නේද? එහෙනම් මෙතනින් එනවා මොකද්ද? එක l එකක් ගියාම l හරි නේද? t - 2 තමයි d square ගේ dimensions. එහෙනම් d ගේ dimensions වෙන්නේ මෙයාගේ root එක. එහෙනම් l to the power half හරි නේද? ඒ කියන්නේ 0.5 t to the power minus මේක තමයි d ගේ dimensions. clear නේද? එහෙනම් answer එක එන්නේ මොකද්ද? l to the power half 0.5 කියන half නේ l to the power half t to the power minus 1. so the answer is 5th one. පහ තමයි answer. හරිනේ? කියලා එහෙම තමයි සමහර වෙලාවට දාන්න. හරි. second one. A systematic error can be best described as. හරි. දැන් ළමයි අපිට measuring instruments වල මම කියලා දුන්නා errors can be divided into two parts. What are they? First one is random errors and second one is systematic errors.
systematic errors. මේ random errors කියන ඒවා mainly depend වෙන්නේ කවුරු මතද ළමයි? කවුරු මත? experiment නැත්නම් human errors තමයි ගොඩක් වෙලාවට random errors වෙන්නේ. එතකොට මේ random errors කියන ඒවා වෙන direction එක අපිට predictable ද මේවා? ඒ කියන්නේ random error එකක් හැමතිස්සම ඇත්තාගේට වඩා වැඩිද අඩුද කියලා predict කරන්න පුළුවන්ද? බෑ නේද? ඒක unpredictable. human error එකක් නේ predictable නැහැ. Systematic errors කියන ඒවා mainly depend වෙන්නේ කවුරු මතද? Depends on the measuring instrument. නේද? Instrumental errors are known as instrument. Instrument එක මත තමයි depend වෙන්නේ. Example කීපයක් කියන්න බලන්න ළමයි systematic errors වලට. අර slow running stopwatch එකක් තියෙනවා. නැත්තම් mislabeled zero mark එකක් තියෙනවා meter ruler එක. ඒ වගේම මොනවාද? Systematic errors. තව මතකද මම systematic errors જાති special දෙකක් කියලා දුන්නා. අර steel rule එකක් නේ ෂයෝන් එහෙම අපි එක්සැම්පල් එකකට අරගෙන දවසක් කතා කරේ ස්ටීල් රූල් එකක් අරගෙන මෙයා ඔයා යනවා ඕස්ට්‍රේලියාවට. ඒතකොට ඔයා අඩු වෙන්නේ රීඩ් කරන එක්ස්පෑන්ඩ් වෙන හින්දා. මතකද? එතනදී වෙන්නේ මොකද්ද? සිස්ටමැටික් එරර් එක. ඊට පස්සේ තව එකක් කියලා දුන්නා මතක පැරලැක්ස් එරර් කියලා. පැරලැක්ස් එරර් එකත් සිස්ටමැටික් එරර් එකක්. මොකද්ද පැරලැක්ස් එරර් එකක් කියන්නේ? පැරලැක්ස් එරර් එකක් කියන්නේ අර i එක අර මේ ස්කේල් එකේ මාක් එකට පර්පෙන්ඩිකියුලර්ලි තිබ්බේ නැති හින්දා එන එරර් ටයිප් එකට අපි කියනවා මොකක් කියලාද? පැරලැක්ස් කියලා. ඒතකොට පැරලැක්ස් එරර් එකත් සිස්ටමැටික් එරර් එකක්. ඒතකොට සිස්ටමැටික් එරර් එකක් නම් හැමතිස්සම මෙයාව ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ මෙයාගේ වෙන ඩිරෙක්ෂන් එක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න ස්ලෝ රනින් ස්ටොප් වොච් එකක් තියෙනවා කියලා. එහෙනම් ඔයා මෙෂර් කරන ටයිම් එක හැමතිස්සම ඇත්ත ටයිම් එකට වඩා අඩු වෙන්නේ නේද ඔයා මෙෂර් කරන්නේ? එහෙනම් අඩුයි. හැමතිස්සම අඩුයි. හිතන්න ගෙදර තියෙනවා තරාදිය. හැමතිස්සම මෙයා ග්‍රෑම් 5ක් වැඩියෙන් පෙන්වනවා. එහෙනම් මොක තිබ්බත් මෙයා ග්‍රෑම් 5ක් වැඩියෙන් පෙන්වන්නේ. එහෙනම් එයා මොකද්ද ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. හරි නේද? එතකොට ඔයාලා කියන්නේ සිස්ටමැටික් එරර් එකක් අඩු කරගන්න පුළුවන් විදි මොනවාද? කියන්නකො. මම තුනක් කියලා දුන්නා. මොකද්ද? රිප්ලේස් කරන්න පුළුවන්. එක්ස්පෙන්සිව් නැත්නම් රිප්ලේස් කරන්න පුළුවන්. රීකැලිබ්‍රේට් කරන්න පුළුවන්. නැත්නම් එරර් කරෙක්ෂන් එකක් කරන්න පුළුවන්. හරි නේද? මතකයිද මේවා මම එක්ස්ප්ලেইন කළා. ඒ කියන්නේ මොකක් හරි එරර් එක කැල්කියුලේට් කරලා කරෙක්ෂන් එකක් කරන්න පුළුවන්. කොහොමද ළමයි රැන්ඩම් එරර් එකක් අඩු කරගන්නේ? කොහොමද? අපිට ගන්න පුළුවන් රීඩින්ග්ස් 1 2 3 4 එහෙම ගොඩක් අරගෙන මේක ඇවරේජ් කරනවා. තේරුණා? ඇවරේජ් රීඩින් එක ගත්තොත් අපිට මොනවා කරගන්න පුළුවන්ද? රීඩින් එකේ එරර් එක අඩු කරගන්න පුළුවන්. ක්ලියර්ද? හරි. මේ ඔක්කොම ටික කිව්වා. දැන් question එකේ අහනවා a systematic error can be best described as an error that varies randomly. නෑ නෑ random නෑ. ඒවා random errors නේ. Second one, an error due to human mistake. නෑ human හින්දා වෙන්නේ random errors. Third one, and constant deviation in one direction. හරිනේ එක්ක වැඩි එක්ක අඩු. එහෙමනේ වෙන්නේ. Fourth one, an error that cancels out on averaging. නෑනේ average කරපුවාම නැති වෙන්නේ ළමයි random error. Systematic errors එහෙම වෙන්නේ නෑ. Fifth one, an unpredictable fluctuation. Random errors are unpredictable but systematic errors are predictable. හරි නේද? එහෙනම් මේකත් වැරදි. So the answer is third one is the answer. ඕක තමයි answer එකේ. For the second one, answer is third one. හරිනේ? මොනවා හරි එකක් තියෙනවනම් note කරගන්න. Hari, third question. If a measurement is written as this one, the percentage error is. මතකද දන්නේ? පොඩක් theory part එක මතක් කරලා දෙන්න. Theory. Measurement එකක් අපි සාමාන්‍යයෙන් ලියන්නේ කොහොමද? Reading plus or minus the error. Reading plus or minus the error. Normally this error is what? මේ error එක විදිහට ගන්න අපි මොකද්ද? Least count of the measuring instrument. හරිද? එහෙනම් දැන් පේනවද measurement එක දීලා තියෙනවා 5.0 plus or minus 0.2 centimeters. එහෙනම් නිකමට බලලා කියන්න ළමයි මේ instrument එකේ least count එක කීයද? 0.2 centimeters. ඒගොල්ලෝ අහන percentage error. How to find the percentage error? Percentage error is error over reading. Error over reading into 100%. Error is what? Error is 0.2. Reading is 5.0 into 100%. So that is equals to 0.2 into 20%. So that is equals to 4%. එහෙනම් percentage error එක 4%. So the answer is second one. For the third one, the answer is second one. ඔම තමයි. හරි, fourth one. The y component of a vector is 0. y component එක 0 නම් ළමයි යාගේ තියෙන මොකද x component එක විතරයිනේ. මතක නැති අය ඔන්න හිතන්න vector එක අපි ගමුකෝ මේ පැත්තට තියෙන component එක ry.
මේ පැත්තට තියෙන කම්පෝනන්ට් එක rx කියන්නකෝ. හරිද? එහෙනම් මෙයා 0 වුණොත් අනිවාර්යෙන් රිසල්ටන්ට් එක කොයි පැත්තට එනවද? රිසල්ටන්ට් එක rx ඩිරෙක්ෂන් එකට සමාන වෙනව නේද? නිකමට හිතන්න මෙහෙම උණයි කියලා. මේක ry මේක rx. rx බිඳුව වුණොත් මොනවද වෙන්නේ? රිසල්ටන්ට් එක සමානයි ry ට නේද? ඒ කියන්නේ මේ පැත්තට එනවා. හරිද? එහෙනම් දෙකම 0 වුණා. ry equals to 0 rx equals to 0. මෙහෙම වුණොත් මොකක්ද වෙන්නේ? එහෙනම් රිසල්ටන්ට් එක 0 වෙනවා. පැහැදිලි නේද? එහෙනම් rx y එක විතරක් 0 වුණොත් resultant should be in the x direction. If rx is equals to 0, the resultant should be in the y direction. If both are 0, the resultant is 0. එහෙනම් අපෙන් අහන්නේ the y component of a vector is 0. Then when it is horizontal. එහෙනම් resultant එක තියෙන horizontal direction. When it is horizontal. clear නේද? එහෙනම් answer එක third one තමයි 3 තමයි answer. හරිනේ? හරිද? ඉරස් කරා ලියන්න. බලන්න කරපින් අවුලන්න. හරි. fifth one මේක ගොඩක් අය වැරදි. fifth one, the physical quantity x is given by this one. x is equals to f to the power a, v to the power b, r to the power c, where f is force, v is velocity, r is length. If x is dimensionless, here f is force, v is velocity, and r is a length. And they have given that this x is dimensionless. What is the relation between a, b, c? හරි. x dimensionless නම් එයා dimensionless වෙන්න එපා නේද? නැත්නම් ඔයාලට කියන්න පුළුවන් if this is the correct equation, the dimension of x should be equal to dimension of f to the power a times dimension of velocity to the power b divided by dimension of length to the power c. Dimensionless නම් අපි එයා ලියන්නේ කොහොමද ළමයි? එකයි කියලා නේද? If a particular quantity is dimensionless, it is indicated by 1. Force के dimensions මොනවාද? මේවා සරසර ගාලා පුළුවන් වෙන්න ඕනේ. The dimension of force is mlt minus 2, mass into acceleration. Velocity is lt minus 1 to the power b, r is length to the power c. එහෙනම් මෙතනින් එනවා මේක මේ පැත්ත ලියන්න. මේ m to the power a, l to the power a plus b minus c. ඒක කොහොමද ආවේ? l to the power a එනවා. මෙතනින් l to the power b එනවා. යට එක්කන උඩට එනවනේ. එහෙනම් එන්නේ l to the power a plus b minus c. clear නේ? ඊට පස්සේ t to the power minus 2a minus b minus 2a minus b that is equals to 1. හරි නේද? 1 කියන්නේ මොකද්ද ළමයි? එහෙම ලියන්න පුළුවන් නේද? m to the power 0, l to the power 0, t to the power 0 කියන එක නේද 1 කියන්නේ? මෙයාගේ power එක any power of 0 1 is 1. එහෙනම් මෙයත් 1 1 1. කොහොම එන්නේ? හරිනේ? එහෙනම් බලන්න දෙපැත්තේ powers equal කරමු. මෙතන කරන්න. එහෙනම් m ගේ මේ පැත්තේ power එක m ගේ මේ පැත්තේ power එක මේ පැත්තේ power එකට සමාන. එහෙනම් m ව ගන්න. මේ පැත්තේ තියෙනවා a, මේ පැත්තේ තියෙනවා 0. එහෙනම් m a equals to කොච්චරයි කියලා දෙන්නේ? 0. ඊට පස්සේ අපි ගමු t ව. t බලන්න. t ව ගත්තොත් minus 2a minus b that is also 0. a කොහොමද බිඳුව එන්නේ? එහෙනම් minus b 0. එහෙනම් b සමානයි කොච්චරයි කියලා දෙන්නේ? 0. ඊළඟට බලමු t. ඊට පස්සේ l ව බලමු. l ව ගත්තොත් a plus b minus c එයත් 0. හරි නේද? එහෙනම් මෙයත් 0, මෙයත් 0 minus 0 0. එහෙනම් c කොච්චර වෙනවද? 0 වෙනවා. එහෙනම් තුනම 0. හරිනේ? එහෙනම් ආන්සර් එක මොකද්ද? a equals to b equals to c equals to 0. එහෙනම් ආන්සර් එක එන්නේ මොකද්ද ළමයි? fourth one is the answer. හරිනේ? හතර තමයි ආන්සර්. තුනම equal. බිඳුවට සමාන. හරිනේ? වෙන කිසිම එකක් වෙන්න බෑ. නිකන් එක බලන්න. බිඳුව ඍණ එක වෙන්නේ නැහැ. දෙකත් බලන්න. බිඳුව ධන බිඳුව ඍණ බිඳුව දෙක වෙන්නේ නැහැ. තුන බලන්න. බිඳුව ඒව තුනක් එකතු කරා කියලා එක වෙනවද? වෙන්නේ නැහැ. පහ බලන්න. දෙවරක් බිඳුව ධන බිඳුව තුනයි වෙනවද? වෙන්නේ නැහැ. එහෙනම් ආන්සර් එක මොකද්ද? හතර තමයි ආන්සර්. clear නේද? Sixth question, two vectors a and b satisfy
a plus b equal වෙනවලු a minus b ගේ magnitude එකට. What is the angle between them? චූටි කතාව දැන් බලා ගන්න වෙනවා. There are two vectors. මේක වැරදි ගොඩක් අය. මේක අහගමු පොඩි දෙයක් තියෙනවා. හිතන්න vectors දෙකක් තියෙනවා. This is vector a and this is vector b. මේ දෙන්න අතර angle එක θ කියන්නකෝ. එයාලා අහන්නේ මොකද්ද? What is the angle between them? හරි. මේ බලන්න මේ θ. මේ දෙන්න මෙයා a මෙයා b නම් මේ දෙන්නගේ resultant එක වෙන්නේ මොකද්ද ළමයි? resultant එක වෙන්නේ vector a plus vector b නේද? ඕකනේ resultant එක කියන්නේ. ඕක හොයන්නේ කොහමද? From the parallelogram law ඔයාලා දන්නවා r square equals what? කියන්නේ p square plus q square plus 2pq cos theta. resultant එක එහෙනම් මොකක්ද වෙන්නේ? r square p වගේ තියෙන්නේ එහෙනම් vector a square vector a තමයි ලියන්නේ vector a modulus එක දාන්න square හරිනේ මෙයාගේ magnitude එක නේ square කරන්නේ අපි vector a ගේ magnitude එක තමයි square කරන්නේ ඊට පස්සේ vector b square plus 2 times vector a plus times vector b මේ දෙන්න අතර angle එක කීයද cos theta ඕන මේක r වෙන්නේ මොකද්ද ඇත්තටම vector a plus vector b නේ r කියන්නේ එයාගේ square එක මේක තේරුණාද ඇයි ළමයි මෙතන vector p ට a කියලා දාලා modulus එකක් දැම්මේ මෙතන අපි දාන්නේ හැමතිස්සෙම මොකද්ද b ගේ magnitude එක නේ එහෙනම් p වගේ තියෙන vector a නේ එහෙනම් vector එකේ magnitude එකේ square එක ගන්නවා පැහැදිලිද මේක equal වෙනවලු මෙන්න මේකට මොකද්ද යාලා කියන්නේ a minus b ට a minus b කියන්නේ මොකද්ද ඔයාලට මතකද අපි මෙන්න මෙහෙම vector a minus vector b කියන්නේ මොකද්ද මේක නේද vector a කියන්නේ මෙන්න මේ පැත්තට තියෙනවා vector එකක් මේකනේ vector a minus vector b කියන්නේ මොකද්ද මේ පැත්තට තියෙනවා b කියන vector එක ඕකනේ එහෙනම් vector එකක් negative වලින් multiply කරොත් මොකද්ද වෙන්නේ direction එක change වෙනවා නේද මතකයිනේ එහෙනම් මේක ඔයාලට ලියන්න පුළුවන් නේද මෙහෙට තියෙනවා a vector එක plus මෙහෙට තියෙන b vector එක නේද ඕනේ ඕකනේ හරි නේද a minus b කියන්නේ මේක නේද එහෙනම් මේක ඔයාලට ලියන්න පුළුවන් කොහොමද මෙහෙට තියෙනවා a කියලා vector එකක් මෙහෙට තියෙනවා b කියලා vector එකක් මේ දෙන්න අතර angle එක කීයද ළමයි මේ මෙතන angle එක θ නේ මේ angle එක θ එහෙනම් මේ angle එක කීය වෙනවද 180 minus θ වෙනවා clear නේද එහෙනම් දැන් මේ දෙන්නගේ resultant එක තමයි මොකක් කියන්නේද vector a minus vector b කියන්නේ මේක හරිනේ මම මේක තමයි vector a minus vector b මම දැන් මේ resultant එක r dash කියලා ගන්න හරි නේද එහෙනම් දැන් r dash වන්න විදියක් කියන්න අපිට parallelogram law දාන්න පුළුවන් නේද ආයේ එහෙනම් දැන් දානවා r square is equals to p square plus q square plus 2pq cos theta. හැබැයි මෙතන angle එක ඔන්න cos theta 2pq cos theta. හරි. මේ බලගන්න r වගේ තියෙන කොච්චරයිද? a minus b. එයාගේ square එක සමානයි vector a modulus square vector b modulus square plus 2 into vector a times vector b angle එක වෙන්නේ කීයද ළමයි θ ද 180 minus θ ද 180 minus θ මේ cos 180 minus θ එකම last week කියලා දුන්නා cos 180 minus θ මොකට සමානයිද minus cos θ ට සමානයි නේද මෙහෙම එකක් කියලා දීලා තියෙනවා cos හිතින් කරමු මේක 180 minus θ අපි අන්තිම පේපරේ ඉගෙන ගත්තා cos 180 minus θ සමාන වෙනවා මොකටද minus cos θ ට එහෙනම් මෙතන ඉන්නේ cos 180 minus θ නේ ඒකට අපිට කෙලින්ම දාන්න පුළුවන් මොකද්ද minus cos θ කියලා එහෙනම් මෙතන minus වෙනවා මෙතන cos θ කියලා දාන්න පුළුවන් එතන ගන්න තේරුණාද? හරිනේ. ක්වෙස්චන් එකේ දීලා තියෙනවා මේ දෙන්න සමානයිලු. මේ පැත්ත ලිව්වොත් පේනවා. මෙතන ලියන්න. ක්වෙස්චන් එකේ කියලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. vector a plus b ගේ මොඩියුලස් එක සමාන වෙනවලු vector a minus b ගේ මොඩියුලස්. ඒ කියන්නේ මෙයාට සමානයි කියලා කියන්නේ magnitudes දෙක සමානයි කියලා කියන්නේ. එහෙනම් මෙයාව ස්ක්වයර් කරොත් තමයි ඒත් සමාන වෙන්න බෑ. නේද? එහෙනම් මෙයා අරයට සමානයි කියලා නේද ඔය කියන්නේ? එහෙනම් ඔයාට ගන්න පුළුවන් vector a square b square minus 2 vector a vector b cos theta is equals to this one. එතනත් එන්නේ a square plus b square minus 2ab cos theta. එහෙනම් මෙයාට අඩු වෙනවා. මෙයයි යනවා. එතකොට ඉතුරු වෙන්නේ මෙතන ප්ලස් මෙයාවනේ එතන මෙතනින් එනවා මෙන්න මෙහෙම කතන්දර අරව මෙහෙට ගේන්න මොකක්ද දෙන්නේ 4 times
vector A B cos theta equals to 0 කියලා නේද එන්නේ. හරිනේ. 2AB cos theta මෙහින් එන 2AB cos theta එක එකතු වුණාම එන්නේ මොකද්ද 4AB cos theta. එහෙනම් මේක මේ තියෙන ළම ස්කේල් එකක් නේ. නිකන් 4 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වගේ ස්කේල් එකක් නේ මේ තියෙන්නේ. එහෙනම් මේක බිඳුව වෙන්න බෑනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනේ? cos theta 0 වෙන්න ඕනේ. ක්ලියර් නේද? එහෙනම් මෙතනින් එනවා cos theta equals to 0. cos theta equals to 0 නම් theta කීයයි වෙන්න ඕනේද? 90 degrees වෙන්න ඕනේ. දෙන්න perpendicular. සරලව හිතන්නේ කොහොමද මේක? මෙහෙම හිතන්න පුළුවන්. දැන් බලන්න. මේක සමහර අය දැක්කම මම ගන්නවා. දැන් අපේ දීලා තියෙන්නේ a මෙහෙමනේ. question එකේ දීලා තියෙන්නේ a + b a - b ට සමානයි කියලානේ. දැන් ඔයාලා දන්නවා මෙහෙම ගන්නකො වෙක්ටර්ස් දෙක. මෙයා a මෙයා b. මේක 90. හරිද? එහෙනම් රිසල්ටන්ට් එක වෙන්නේ මොකද්ද? මේකනේ. මේකනේ a + b වෙන්නේ. මේක අඩු කරාමත් සමාන වෙන්න නම් අනිවාර්යෙන් මේ බලන්නකො a ගෙන් b අඩු කරලා b මේ පැත්ත හැරෙන එක නේද වෙන්නේ? එහෙනම් b මේ පැත්ත හැරෙනවානේ. මෙයයි මෙයයි සමාන වෙන්න අනිවාර්යයෙන්ම මේ දෙන්න perpendicular වුණොත් නේද? මේක a - b perpendicular වුණොත් නේද මේ දිගයි සමාන වෙන්නේ. ඒක හිතලා ගන්න පුළුවන් නේද? පැහැදිලිද? ඒ කියන්නේ මේ දෙන්න perpendicular වුණොත් ළමයි මෙයා අනිත් පැත්ත හැරුණාත් මේ දිගයි සමානයි. පැහැදිලිද? එහෙම අපිට හිතලා ගන්නත් පුළුවන් 90යි කියලා හිතන්න පුළුවන්. දැන් මේ ඩයගනල් එක සමාන වෙන්න නම් මෙයා අනිත් පැත්ත හැරුණාත් ඒක සමානයිනේ. එහෙනම් 90 කියලා හිතලා ගන්නත් පුළුවන්. නිකන් ඩිරයිව් කරලා ගන්නවා නම් මෙහෙම තමයි ගන්න. ක්ලියර්ද? දෙකම දාගන්න. කොහොම හරි ගන්නයි තියෙන්නේ. එතකොට ආන්සර් එක 90 degrees answer is 4. හතර තමයි උත්තර. හරි 7th question and 8th question හොඳට අහගන්න. දෙකම එකට මම පොඩ්ඩක් කරන්න යන්නේ 7th එක පොඩ්ඩක් බලාගමු. Let's say we have 3 vectors. අනේ අහගන්න vectors තුනක් තියෙනවා. අපි ගමු මේ පැත්තට A කියලා vector එකක් තියෙනවා. මේ පැත්තට B කියලා vector එකක් තියෙනවා. මේ පැත්තට C කියලා vector එකක් තියෙනවා. හරිද? මොකක් හරි body එක vectors තුනක් තියෙනවා. මේ තුන් දෙනාගේ addition එක ගන්න කොහොමද ළමයි? addition එක ගන්න පුළුවන් අපි කැමති vector එකකින් පටන් ගන්නවා. එයා ඉවරන තනින් අනික වඳිනවා. ඔහොමම ඇඳන් යනවා නේද? නිකන් අපි අඳමුද? ඔන්න බලන්න. මේක කියලා පටන් ගන්න තැනට අපි කියන්නේ මොකද්ද ළමයි? initial point. අපි A වැන්ද කියන්නකෝ. එයා ඉවරන තැනින් B වැන්දා. එයා ඉවරන තැනින් C වැන්දා. මේක මොන point එකද? terminal point. Then we join the initial and the terminal point with a straight line. Straight line එකකින් join කරනවා. එහෙනම් මෙතනින් එන්නේ මොකද්ද? A + B + C. Clearද? ඔකනේ resultant එක වෙන්නේ. හරි. අපි ඔයාලා කැමති එකකින් පටන් ගමු. තැනුක කියන වෙන එකක් A අර වෙන අකුරක් කොහොමකටද කැමති? B. B ගෙන් පටන් ගත්තා. මේ බලන්න මේක තමයි initial point. ඊට පස්සේ මොකක්ද ඕනේ? තැනුක? Q? යකෝ මේ තුන A B C තියෙන්නේ. ආතල්ද බා? A B C තුනෙන් එකක් කියපන්. ඊට පස්සේ මොකක්ද? C. එයා යන තැන C වැන්දා. මෙහෙම C වැන්දා. හරිද? C වැන්දා. ඊට පස්සේ ඉතුරු ඉතින් ඒනේ උඹ R reset මොක කිව්වත් ඒ විතරමයි තියෙන්නේ. හරිද? එතකොට A කියවරන තැනින් A වැන්දා. ඊට පස්සේ මේ මොන point එකද? terminal point එක. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? initial point එකයි terminal point එකම මොකකින් join කරනවද? straight line එකකින් join කරනවා. දැන් එන්නේ මොකද්ද? B + C + A. කියනේ? ඇත්තටම ගත්තොත් මේ දෙන්නගේ මේක ගැන මොකද කියන්න පුළුවන්? A + B + C මොකට සමාන වෙනවද? B + C + A ඔය ඕනම එකකට සමානයි. ඇත්තටම ඇඳුවා මේ දිගයි සමානයි parallel same direction නේ. clearද? ඔහොම නේද අපි vectors තුනක resultant එක හොයන්නේ. clearද? එතන නම් තේරුණාද? ඇන්ජලෝ තේරුණාද? හරි. දැන් හිතන්න මොනවා හරි vectors තුනක් තියෙනවා. ඔන්න බලන්න. අපි ගමු මේක A. ඔන්න අහන්න. මේක තමයි initial point එක. මෙහෙම අදිනවා vector B. ඒක ඉවරන තැනින් vector C වඳිනවා. මේ vector C. දැන් ඔයාලට පේනවද initial point එක coincide වෙනවා terminal point එකත් එක්ක. එහෙම වුණොත් resultant එක කීයයි වෙනවද? initial පටන් ගත්ත තැනින්ම ඉවර වුණොත් resultant එක කීයද? 0 නේද? එහෙනම් මේ අවස්ථාවේදී result ඒ කියන්නේ null vector එකක් නෙන්නේ ළමයි resultant එක 0 කියලා එන්නේ. ඒ කියන්නේ vectors තුනක් close triangle එකක් හැදුවොත් අනිවාර්යයෙන් resultant එක කීයයි වෙන්න ඕනේද? 0 වෙන්න ඕනේ. එතන වෙනකන් තේරුණාද? හරි. ඊට පස්සේ තියෙනවා triangle inequality theorem කියලා එකක්. මේ ඒක කියන්නේ මේ ඉඩමදිනේ මේ අර පැත්ත පේන්නේ මේ වීඩියෝ එකට. අපි මේක පොඩ්ඩක් දාගමු. එතකොට 7th එකට ආන්සර් එක මොකද්ද? The vector diagram of three vectors form a closed triangle which is true. බලමු closed triangle එකක් හදනවා නම් magnitude side equal එහෙම එකක් නැහැ.
the resultant is 0 හරි they are perpendicular එහෙම නැහැ they are parallel එහෙමත් නැහැ they are direction are same නැහැ vectors තුන triangle එකක් හදනවා නම් අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනද resultant එක 0 වෙන්න ඕන clear නේ so the answer is second one හරිනේ දැන් බලන්න මේ තුන triangle එකක් හැදුවේ නැහැ නේ චූටි පුතාලා මේ තුන triangle එකක් හැදුවේ නැහැ මේ තුන triangle එකක් හැදුවේ නැහැ ඒ කියන්නේ triangle එකක් හැදුවේ නැහැ කියන්නේ resultant එක 0 වෙන්න බෑ vectors තුන triangle එකක් හදනවා කියන්නේ initial point එකයි terminal point එක coincide වෙලා so the resultant is 0 හරිනේ 7 දාගෙන 8 වෙනි එකේ අර මම කියන්න ඕන එක කියලා දෙන්න හරි 8th one කියලා දෙන්න කලින් මේක චුට්ටක් අහගන්න මේක මේ maths කැලලක් මේ කියලා දෙන්න යන්නේ ඔන්න අහගන්න මුකුත් ලියන්න එපා හරිද මේකට අපි කියන්නේ triangle inequality theorem triangle ඒ නම් මෙතෙන් බරපතල වුණාට අවුලක් නෑ එහෙනම් ලොකු එකක් වගේ පේනවනේ triangle inequality theorem කියන්නේ එන්න ලොකු එකක් වගේනේ තේරෙන්නේ ඒ ලොකු සීන් නෑ හිතන්න මෙහෙම triangle එකක් තියෙනවා කියලා හිතන්න මේ දිග p හරිද මේ දිග p මේ දිග q මේ දිග r කියන්නකො නැත්නම් x y z ගමද මේක x මේක y මේක z කියන්නකො මේක triangle එකක්නේ හැමතිස්සම ළමයි triangle එක side දෙකක addition එක අනිත් side එකට වඩා වැඩි වෙනවා හරිද ඒ කියන්නේ x + y හැමතිස්සම z ට වඩා වැඩි y + z කාට වඩා වැඩි වෙන්න ඕනේද x ට වඩා වැඩි වෙන්න ඕන ආයෙතර මොකද්ද x + z කාට වඩා වැඩි වෙන්න ඕනේද y ට වඩා වැඩි වෙන්න ඕන පැහැදිලිනේ sides දෙකක එකතු මෙයා triangle එකක් නම් මේක තමයි triangle inequality theorem කියන්නේ triangle එකක් නම් side දෙකක එකතුව අනිකට වඩා වැඩි වෙන්න ඕනේ මේ example එකක් බලමුද ඔයාලා දැන් triangle එකක් ගමුකෝ මේක අපි ගමු මේක 3යි 3 4 නම් මේක කීයද 5 නේ මේ පයිතගරස්ට අනුව එහෙනම් බලන්න දෙන්නෙක්ගේ එකතුව මේ 3 ධන 4 5ට වඩා වැඩි නේ 4 ධන 5 3ට වඩා වැඩි නේද 3 + 5 4ට වඩා වැඩි නේද එහෙනම් ඕනම triangle එක ලියලා බලන්න ඕනම එකකට හරියනවා හරිද ඒ කියන්නේ මේක තමයි triangle inequality theorem එක කියන්නේ ඒ කියන්නේ if this is a triangle the addition of two sides must be greater than the other side වෙනවා clear නේ මේක තමයි triangle inequality theorem හරි චුට්ටක් මේක දාගමු 8th one එකට හරි මේ බලාගන්න දැන් ඔබ්ජෙක්ට් එකක් ත්‍රී ෆෝසස් යටතේ ඉක්විලිබ්‍රියම් එකේ තියෙනවා කියන්නකො මේක තමයි ඔබ්ජෙක්ට් එක හරිද අපි ගමු මේක p මෙහෙට තියෙනවා q කියලා ෆෝස් එකක් මෙහෙට තියෙනවා r කියලා ෆෝස් එකක් එහෙනම් මෙයාගේ වෙක්ටර් ඩයග්‍රෑම් මෙයා ඉන්නේ ඉක්විලිබ්‍රියම් එකේ ඉන්නවනම් වෙක්ටර් ඩයග්‍රෑම් එක අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනේද if an object is in equilibrium under three forces resultant force 0 වෙනවා එහෙනම් වෙක්ටර් ඩයග්‍රෑම් එක මොකක් වෙන්න ඕනද දැන් චුට්ටක් කලින් කිව්වේ triangle එකක් වෙන්න ඕනේ නේද පටන් ගත්ත තැනින්ම ඉවර වෙන්න ඕනේ එහෙනම් මෙයාගේ වෙක්ටර් ඩයග්‍රෑම් එක ඔන්න මේකේ initial point p වැන්දා මේක ඉවර වෙන තැනින් r වැන්දා මේක ඉවර වෙන තැනින් q වැන්දා ඔහොමනේ එන්නේ හරිද මෙයා triangle එකක් වෙන්න ඕනේ resultant එක 0 වෙන්න ඕන එහෙනම් දැන් මේකට අනුව මොනවා වෙන්න ඕනේ ළමයි මේක triangle එකක් එහෙනම් මෙයා triangle inequality theorem එක ඔබේ කරන්න ඕනේ එහෙනම් අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනේද p + r මොනවා වෙන්න ඕනේද q ට වඩා වැඩි වෙන්න ඕන. ආයේ p + q මොකට වඩා වැඩි වෙන්න ඕනද? r ට වඩා වැඩි වෙන්න ඕන. ඊට පස්සේ q + r මොකට වඩා වැඩි වෙන්න ඕනේ? p ට වඩා වැඩි වෙන්න ඕන. ක්ලියර්ද? තේරුණාද? එහෙනම් ඔන්න බලන්නකො මම එක්සැම්පල් එකක් කියන්න. ඔයාලඟ තියෙනවා ෆෝසස් තුනක්. 5 නිව්ටන් 5 නිව්ටන් 5 නිව්ටන්. හරිද? ක්වෙස්චන් එක අහනවා මේ බොඩි එකේ තියෙන ෆෝසස් තුනක්. can the body be in equilibrium කියලා. මේ බොඩි එකට equilibrium එකේ ඉන්න පුළුවන්ද කියලා. පුළුවන් වෙන්න නම් මොනවා වෙන්න ඕනේ? මේ කන්ඩිෂන් එක satisfy කරන්න එපා. එහෙනම් දෙන්නෙක් එකතු හැමතිස්සම අනිත් එකට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් පේනවනේ 5 ධන 5 හැමතිස්සම 5ට වඩා වැඩි නේද? එහෙනම් මෙයාට equilibrium එකේ ඉන්න පුළුවන්. දැන් බලන්න මේ ෆෝසස් තුන පුළුවන්ද කියලා. හිතන්න ඔයාලඟ තියෙනවා 1 නිව්ටන් 1 නිව්ටන් 3 නිව්ටන්. දැන් ඔයාලට පේනවා මේ දෙන්නගේ එකතුව ගන්න 1 + 1 3ට වඩා අඩුයි නේද? එහෙනම් මෙයාට ඉක්විලිබ්‍රියම් එකේ ඉන්න පුළුවන්ද කවදාවත්? ජීවිතේටවත් බෑ. තේරුණානේ? හරිද? තව එකක් බලමු. third one. අපි ගමු 1 නිව්ටන් 2 නිව්ටන් 4 නිව්ටන්.
දැන් බලන්න 1 + 2 4 ට වඩා අඩුයි නේද? එහෙනම් මෙයාට ඉක්විලිබ්‍රියම් එකේ ඉන්න පුළුවන්ද? ඉක්විලිබ්‍රියම් එකේ ඉන්න බෑ. එහෙනම් මට කියලා දෙන්න ඕන උනේ ඔබ්ජෙක්ට් එකක් 3 ෆෝසස් යටතේ ඉක්විලිබ්‍රියම් එකේ ඉන්නවා නම් අනිවාර්යෙන් එයාගේ රිසල්ටන්ට් එක 0 නේ ඉක්විලිබ්‍රියම් කියන්නේ. එහෙනම් එයාගේ වෙක්ටර් ඩයග්‍රෑම් එක මොකක් වෙන්න ඕනේද? ට්‍රයැන්ගල් එකක් වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන්ම දෙකක එකතු අනිකට වඩා වැඩි වෙන්න ඕනේ. ක්ලියර් නේද? එහෙනම් ක්වෙස්චන්ස් වල අහනවා මෙහෙම ෆෝසස් දීලා මෙයාට ඉක්විලිබ්‍රියම් එකේ ඉන්න පුළුවන්ද බැයිද කියලා. ඒක හොයන්නේ මේ ඉන්ඉක්වැලිටි තියරම් එක සැටිස්ෆයි කරනවද නැද්ද කියලා බලන්න. ක්ලියර්ද? හරි මේක මම ඉක්විලිබ්‍රියම් වල තායි කියලා දෙනවා. මේ දැනට මේකත් පොඩ්ඩක් තේරෙනවා ඔයාලට වෙක්ටර්ස් දන්න හින්දා. හරි. මේ පොඩි මේ තරුවක් දාලා ලියා ගන්න මේ තියරි එක. if an object is in equilibrium under the action of three non-parallel coplanar forces මොනවද තමයි non-parallel කියන්නේ? parallel නැහැ කියන එක. coplanar කියන්නේ මොකද්ද? මේ forces තුනම ඉන්නේ same plane එකේ කියන්නේ. under the action of three non-parallel coplanar forces the vector diagram of these three forces should be a triangle. හරිද? So the forces should obey the triangle inequality theorem. So the three forces should obey the triangle inequality theorem. හරිද? මේ චුට්ට ඇඳලා දාගමු. මෙයාට ඉක්විලිබ්‍රියම් එකේ ඉන්න කවුලක් නැහැ. මෙයාට බෑ. මේකට පුළුවන්ද කියලා නම මේ තුන 1 නිව්ටන් 2 නිව්ටන් 1 නිව්ටන්. දැන් බලන්න 1 + 2 කියන එක හැම 1ට වඩා වැඩි නේද? ඊට පස්සේ 1 + 1 කියන එක නැත්නම් මේක 3 ගමු. 1 + 3 කියන එක 1ට වඩා වැඩි. ඊට පස්සේ 1 + 1 කියන එක 3ට වඩා අඩු වෙන්නේ. එහෙනම් මේක වෙන්න බෑනේ. ඒ කියන්නේ තුනම සැටිස්ෆයි කරන්න ඕන. මෙයා හරි වුණාට මෙයා වැරදි. එහෙනම් මෙයාට ඉක්විලිබ්‍රියම් එකේ ඉන්න බෑ. හරිනේ? මේ දෙන්නගේ එකතුව මෙයාට වඩා අඩුයි. හරිනේ? තේරුණානේ? දාන්න. දැන් ළමයි 8th question එකේ කියනවා මෙහෙම එකක්. A + B සමානයිලු මෙන්න මේකට. මොකද වෙන්නේ කියලා අහන්න. ඔන්න බලන්න 8 හිතන්න ඔයාලඟ තියෙන වෙක්ටර්ස් දෙකක්. මේක වෙක්ටර් A අනේ අහගන්න. මේක වෙක්ටර් A මේක වෙක්ටර් B. මේ දෙන්නක ඇඩිෂන් එක ගන්න වට දාන්න පුළුවන් නේද? ට්‍රයැන්ගියුලර් මේ මොකද්ද? ට්‍රයැන්ගියුලර් වෙක්ටර්ස් දෙකක් ඇඩ් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවානේ. එකක් මොකද්ද? ට්‍රයැන්ගුලර් law of vector addition and parallelogram law. මම ට්‍රයැන්ගියුලර් law දාන්න යන්නේ. මේ ට්‍රයැන්ගියුලර් law එකයි ට්‍රයැන්ගල් ඉන්ඉක්වැලිටි කියන්නේ දෙකක් හරිද? හරි මේක කරන්නේ මොකද්ද? කැමති එකකින් පටන් ගන්නවා. A ගෙන් පටන් ගත්තා කියන්නකො. මේ A. එයා ඉවරන තැනින් B වැන්දා. මේ තමයි වෙක්ටර් B. මේක මොන පොයින්ට් එකද රොසුන්? පටන් ගන්න තැන ඉනිෂියල් පොයින්ට්. රියෝන් මොකක්ද ඉවර වෙන පොයින්ට් එක? ටර්මිනල් පොයින්ට්. හරි. ඊට පස්සේ මේක ස්ට්‍රේට් ලයින් එකකින් ජොයින් කරනවා. එතකොට මේකෙන් එන්නේ මොකද්ද? වෙක්ටර් A + B නේද? හරිද? තේරුණාද? එහෙනම් ඔයාලා කියන්න මේ ලයින් එකේ ලෙන්ත් එක වෙන්නේ මෙයාගේ මැග්නිටියුඩ් එක නේද? මේ ලයින් එකේ ලෙන්ත් එක වෙන්නේ මෙයාගේ මැග්නිටියුඩ් එක නේද? මේ ලයින් එකේ දිග වෙන්නේ මෙයාගේ මැග්නිටියුඩ් එක නේද? එහෙනම් මේක මොකද්ද? ත්‍රිකෝණයක්නේ. ත්‍රිකෝණයක් නම් මෙයා මොකක් ඔබේ කරන්න ඕනේද? ට්‍රයැන්ගල් ඉන්ඉක්වැලිටි තියරම් එක ඔබේ කරන්න ඕනේ නේද? එහෙනම් දෙන්නෙක්ගේ එකතු අනිවාර්යෙන් අනිකට වඩා වැඩි වෙන්න ඕනේ නේද? එහෙනම් මේක වෙන්න ඕනේ නැත්නම් නැහැ කියන්න ඕනේ. A + B ගේ මැග්නිටියුඩ් එක අනිවාර්යෙන් කාට වඩා වැඩි වෙන්න ඕනේද? ඒකට A එකතු කරලා කියන්නකො. ඒක අනිවාර්යෙන් අනිකට මේ දෙන්නගේ එකතුව මෙයාට වඩා වැඩි වෙන්න ඕනේ නේද? එහෙනම් B ට වඩා වැඩි වෙන්න ඕනේ. මේක
ආය a plus ඒ කියන්නේ මේ හින්න අමාරු කියලා හිතන්න එපා ළමයි මම්මට මොඩියුල සුද්දාලා එහෙම හිතන්න එපා මේ දිගයි මේ දිගේ එකතුව මේ දිගට වඩා වැඩි වෙන්න ඕනේ ක්ලියර් නේද මේ දිග තමයි මෙහෙම පෙන්නලා තියෙන්නේ මේ දිගයි එකතුව කාට වඩා වැඩි වෙන්න ඕනේද මේ දිගට වඩා වැඩි වෙන්න ඕනේ නේද ට්‍රයැන්ගල් එකක් නා එහෙනම් මේ දිගට දන මේ දිග ඒක b ගේ මැග්නිටියුඩ් එකනේ අනිවාර්යෙන් ඒට වඩා වැඩි වෙන්න ඕනේ ක්ලියර්ද හරිද එහෙනම් මේ දෙක කාට වඩා වැඩි වෙන්න ඕනේ මෙයාට වඩා වැඩි වෙන්න ඕනේ නේද එහෙනම් මේ දිග a ගේ මොඩියුලස් plus b ගේ මොඩියුලස් අනිවාර්යෙන් මොකට වඩා වැඩි වෙන්න ඕනේද a plus b ගේ මොඩියුලස්ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒක තේරුණාද? ට්‍රයැන්ගල් එකක් හින්දා ට්‍රයැන්ගල් ඉනීක්වැලිටි තියරම් එක සැටිස්ෆයි කරන්න ඕනේ. තේරුණාද? ආයක පාරක් කිව්වොත් දැන් මේ a කියන වෙක්ටර් එකයි b කියන වෙක්ටර් එකයි එකතු කරන්න යන්නේ. කොහොමද කරේ? a වරන තැනින් b වෙන්න. ඒකෙන් එනවා මේ දෙන්නගේ රිසල්ට් එක නැත්තම් වෙක්ටර් a plus b. මම මේ දිග කන්සිඩර් කරා. මේ දිග වෙන්නේ මොකද්ද? a ගේ මැග්නිටියුඩ් එක. මේ දිග වෙන්නේ මොකද්ද? b ගේ මැග්නිටියුඩ් එක. මේ දිග වෙන්නේ මොකද්ද? a plus b ගේ මැග්නිටියුඩ් එක. මේක ට්‍රයැන්ගල් එකක් හින්දා මෙයා ට්‍රයැන්ගල් ඉනීක්වැලිටි තියරම් සැටිස්ෆයි කරන්න ඕනේ. එහෙනම් මේ දිගයි එකතුව මෙයාට වඩා වැඩි වෙනවා. මේ දිගයි එකතුව මෙයාට වඩා වැඩි වෙනවා. මේ දිග දෙක එකතුව මොකක් වෙනවද? මෙයාට වඩා වැඩි වෙනවා. ක්ලියර් නේද? එහෙනම් දැන් ක්වෙස්චන් එක බලන්න. ක්වෙස්චන් එකේ කියන්නේ if a plus b greater than මෙයා කියලා කියන. එහෙම වෙන්න පුළුවන්ද කවදාවත්? මෙයාට වඩා වැඩිලු. වෙන්න පුළුවන්ද? බෑ. possible if vectors are perpendicular impossible. එහෙම වෙන්න බෑ ළමයි. අනේ කවදාවත් වෙන්න බෑ. එහෙනම් ආන්සර් එක 3. හරිනේ? ඕකයි එන්න ඕනේ. තේරුණාද? හරිද පිටිපස්ස? සෂේ. යෝහන්. ඉන්දුවර. හරි. ඒකක් දාගන්න. ඒක හොඳ ක්වෙස්චන් එකක්. එතකොට මේ පේපරෙන් මම ඒ ට්‍රයැන්ගල් ඉනීක්වැලිටි තියරම් තමයි කියලා දුන්නේ අලුත් එක. ඔයාලා දන්නේ නැති එක. ආයි මෙතනින් හරිය එක දන්නවා. ආයි ඊළඟ පේපර්ස් කරද්දි ට්‍රයැන්ගල් ඉනීක්වැලිටි තියරම් කිව්වොත් බය වෙන්නේ නැහැ. 9th question. A vector is resolved into two perpendicular components. If both the components are double, the resultant become. හිතන්න අපිට තියෙනවා vectors දෙකක්. මේක p මේක q. perpendicular කියන්නේ නැහැ නේ. perpendicular component. එහෙනම් මෙයාගේ resultant එක r කියලා ගන්නකො. කොහොමද ළමයි resultant එක අපිට ලියන්න පුළුවන් මේක r1 කියලා ගන්න. මෙතන අපිට දාන්න පුළුවන් මොන law එකද? Pythagoras දාන්න පුළුවන් නේ perpendicular නේ. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් r1 square is equals to p square plus q square කියලා. Clearද? දැන් මේ කම්පෝනන්ට්ස් දෙකම ඩබල් කරනවලු. ඊළඟට කරන්න යන්නේ. එහෙනම් මෙයා දැන් කොච්චරක් කරනවද? q එක 2q කරනවා. p එක 2p කරනවා. එහෙනම් දැන් රිසල්ටන්ට් එක මම ගන්නම්කෝ r2 කියලා. එහෙනම් r2 හොයන්න කොහමද? r2 square is equals to 2p square plus 2q square නේද? දැන් රිසල්ටන්ට් එක. එහෙනම් මෙතනින් එන්නේ 4 times 4 එළියට ගත්තා. තේරුණානේ? මෙතන 4යි මෙතන 4ක් එනවා. යා එළියට ගත්තා. p square plus q square. එහෙනම් මෙතන එන්නේ 4 times p square plus q square කියන්නේ මොකද්ද? r1 square නේද? තේරුණානේ? p square plus q square කියන්නේ r1 square. එහෙනම් මේකට ලියන්න පුළුවන් r1 square කියලා. මේක තමයි r2 square. එහෙනම් මෙයාගේ root එක ගත්තොත් මොකක්ද එන්නේ? r2 එක මොකක් වෙනවද? 2 times r1 වෙනවා. එහෙනම් දැන් resultant එක කලින් වගේ කී ගුණයක්ද? 2 times. clear නේද? එහෙනම් answer එක මොකද්ද? doubled. පැහැදිලිනේ? resultant එකත් double තමයි වෙන්නේ. answer එක first one. ආයෙක පාරක් කියන්න. මේ හිතන්න මෙහෙම වෙක්ටර් එකක් තියෙනවා. එයාගේ perpendicular components දෙක pq කියන්නේ. එහෙනම් මේ වෙක්ටර් එක ලියන්න පුළුවන් කොහොමද? r square equals to p square plus q square. දැන් මේ components දෙක double කරනවා. එහෙනම් මෙයා 2pq කරනවා, මෙයා 2q කරනවා. දැන් එයාගේ resultant එක r2 කියන්නේ. එහෙනම් r2 square is equals to 2p square times 2q square. So that is equals to 4 times this one. This is equals to r1 square. මේක root එක ගත්තාම r2 equals to 2r1 කියලා එනවා. එහෙනම් දැන් resultant එක කලින් වගේ කොච්චරද? 2 times. clear නේ? So the answer is first one. 9th එකට first one. හරි 10th එක කියලා දෙන්න කලින් මේක බලාගන්න. 10th one. හිතන්න චූටි පුතාලා අහගන්න. forces දෙකක් තියෙනවා. vectors වෙනවා මම forces කරනවා. ඕනම vectors දෙකක් වෙන්න පුළුවන්. මෙයා 4 newton, මෙයා 4 newton. මේ angle එක 60 degrees. එහෙනම් ළමයි resultant එක යන්නේ කොහෙන්ද? මේ හතරේ resultant මෙයත් හතරයි නේ. එහෙනම් resultant එක හරි මැද්දෙන් යන්න ඕනේ. එහෙනම් resultant එක මේක නම් මොකක් හරි අගයක් a ඔන්න magnitude එක හොයාගන්න. මේ angle එක අනිවාර්යෙන් කීයයි වෙන්න ඕනේද ළමයි? කියන්නකෝ. මේ angle එක අනිවාර්යෙන් කීයයි වෙන්න ඕනේද? 60 හරි මැද්දෙන් යන්න ඕනේ. එහෙනම් මේ angle එක කීයයි වෙන්න ඕනේද? 30 degrees වෙන්න ඕනේ. පැහැදිලි නේ? ඒතකොට මතක තියාගන්න. vectors දෙකක් තියෙනවා. if they are equal in magnitude මේ resultant එක මොනවා වෙන්න ඕනේද?
හරි මැද්දෙන්ම යන්න ඕනේ. දෙන්න ඉක්වල් මැග්නිටියුඩ් වුණොත් මේ පේනවනේ මෙයත් 4 නිව්ටන් මෙයත් 4 නිව්ටන්. ක්ලියර් නේද? නිකමට හිතන්න මෙන්න මෙහෙම වුණා. ඔන්න බලන්න. ඔන්න බලන්න. මේක 4 නිව්ටන් මේක මම හරියද 60 degrees. මේක 4 නිව්ටන් තියෙද්දී මෙයා 5 නිව්ටන් කරනවා. එහෙනම් දැන් රිසල්ටන්ට් එක වෙන එකක්නේ. දැන් මේ ඇන්ගල් එක ඇල්ෆා නම් මේ ඇල්ෆා 30ට වඩා වැඩිද අඩුද? මොකද හිතන්නේ? මේ ඇල්ෆා 30 degreesට වඩා වැඩිද අඩුද? අඩුයි නේද? ඇයි? මේ ෆෝස් එක වැඩි කරා කියන්නේ ළමයි රිසල්ටන්ට් එක අනිවාර්යෙන් මෙයාට බර වෙනව නේද? වැඩි එකා පැත්තට බර වෙනවා. එහෙනම් අනිවාර්යෙන් මේ ඇල්ෆා කියන එක මොනවා වෙන්න ඕන? 30ට වඩා අඩු වෙන්න ඕනේ. දෙන්න සමාන වුණා නම් 30යි. මෙයා වැඩි වුණොත් මේක තව පොඩ්ඩක් මෙහෙට බර වෙන්න ඕනේ. එහෙනම් ඇල්ෆා 30ට වඩා අඩු වෙන්න ඕනේ. ඒක තේරුණාද? ඇන්ජලෝ තේරුණාද? හරි. මේක බලන්න. මෙයා 4 නිව්ටන් තියෙනවා. මෙයා 4 නිව්ටන් තියෙනවා. මෙයාව 6 නිව්ටන් කරනවා. මේ ඇන්ගල් එක 60. රිසල්ටන්ට් එක කොහොමනේ? දැන් මේක බීටා කියන්නම්කො. මේ බීට් නැත්නම් මේක ගමු. මේක බීටා කියන්නකො. එහෙනම් මේ ඇන්ගල් එක 30ට වඩා වැඩිද අඩුද? මොකද? ටීනේජර් මේ බීටා 30ට වඩා වැඩිද අඩුද? වැඩි වෙනවා නේද? ඇයි වැඩි වෙන්නේ? මොකද්ද හේතුව ළමයි වැඩි වෙන්න? දැන් දෙන්න ඉක්වල් වුණා නම් හරි මැද්දෙන් යන්නේ. හැබැයි මෙයාට වඩා මෙයා වැඩිනේ. එහෙනම් අනිවාර්යෙන් මේ රිසල්ටන්ට් එක මෙයාට චුට්ටක් බර වෙන්න ඕන. එහෙනම් අනිවාර්යෙන් මේ ඇන්ගල් එක 30 degrees වලට වඩා මොනවා වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. ක්ලියර්ද? එහෙනම් common sense වලින් ගන්න. හරි දැන් question එකේ කියනවා මෙහෙම කතාවක්. forces දෙකක් තියෙනවා. ඔන්න අහගන්න. දැන් question එකට යමු. two forces P and Q. මෙහෙම තියෙනවා forces දෙකක්. act at angle theta. The resultant makes an angle alpha with the larger force P. එහෙනම් ඔන්න බලන්න මේකනේ resultant එක. මෙයා හදන කෝණය alphaලු. ලොකු force එකත් එක්ක හදන angle එක alphaලු. දැන් කියනවා if the magnitude of the other force Q is double while P and theta unchanged. එහෙනම් P වහොම තියෙනවා Q 2Q කරනවා. මේක 2Q කරනවා මෙයා thetaම තියෙනවා. දැන් මේ resultant එක වෙන එකන්නේ මම R dash කියලා ගන්නවා. දැන් angle එක beta කියන්නකො. එහෙනම් බීටා එක ඇල්ෆාට වඩා වැඩිද අඩුද? මෙයා වැඩි කරා. එහෙනම් රිසල්ටන්ට් එක මෙහෙටද බර වෙන්නේ Qටද බර වෙන්නේ? Q පැත්තට නේද? එහෙනම් අනිවාර්යෙන් මේ බීටා කියන ඇන්ගල් එක වැඩි වෙනව නේද? එහෙනම් බීටා එක කලින් ඇන්ගල් එකට වඩා වැඩි වෙනවා. එහෙනම් දැන් ඇන්ගල් එක කලින් ඇන්ගල් එකට වඩා වැඩි වෙන්න ඕන. What happens to the angle made by resultant with P? P එකත් එක්ක හදන ඇන්ගල් එක මොනවා වෙනවද? කලින්ට වඩා වැඩි වෙනවා. තේරුණානේ? එහෙනම් ආන්සර් එක එන්නේ මොකද්ද? 2 alpha කියන්න බෑ. it increases කියලා වට කියන්න පුළුවන්. නේද? increase වෙනවා sure. එහෙනම් ආන්සර් එක මොකද්ද? third one. clearද? එතකොට හැමතිස්සම මෙයා වැඩි කරන තව වැඩි කරන මේක එන්න එන්න මෙහෙට වැඩි වෙන එකයි. හරිනේ? මේක දාලා ඊට පස්සේ අරක දාගමු. එතකොට ආන්සර් එක third one. 10ට 3. හරි. 11th one. Two forces of equal magnitude act at a point. 11th one. The magnitude of their resultant is equal to the magnitude of one of the forces. හරි මෙහෙමනේ කියන්නේ. forces දෙකක් තියෙනවා. F F. මේ angle එක θ. resultant එකත් F මලු. මතකද අපි මේක හෙව්වා. මේ angle එක ආව 120යි නේද? මතක නම් එහෙම එන්නේ. නේද හදලා බලමු. එහෙනම් මේ දෙන්න අතර angle එක හොයමුද? ඔයා දානවා parallelogram law. R square is equals to P square plus Q square plus 2PQ cos θ. හරිද? එහෙනම් ඔන්න බලන්න R වෙන්නේ F. F square equals to F square plus F square plus 2F into F is 2F square cos θ. F square යනවා. එහෙනම් මෙතනින් එන්නේ minus F square 2F square cos θ. මෙයයි ගියාම cos θ equals to minus half කියලා එනවා. හරිනේ? cos θ equals to minus half නම් මේක මට ලියන්න පුළුවන් කොහොමද? minus cos θ equals to half minus cos θ කියන්නේ කොච්චරද? cos 180 minus θ නේද minus cos θ equals to half. එහෙනම් මෙයා half වෙන්නේ මේක θ මේ angle එක කී වෙද්දිද? 60 වෙද්දි නේද? නේද? cos 60 නේද භාගය වෙන්නේ. එහෙනම් 180 minus θ equals to 60. එහෙනම් මෙතනින් එනවා θ equals to 120 degrees කියලා. එහෙනම් මේ vectors දෙක අතර angle එක 120යි. ඒ කියන්නේ මේ vectors දෙක ඇන්දොත් මෙහෙම තියෙනවා. මේක F ඇත්තටම F තියෙන්නේ මේ පැත්තට. මේ දෙන්න අතර angle එක 120 degrees. resultant එක F. නිකමට කියනවා මේ angle එක කීයද? දැන් දන්නවා. මේ angle එක කීයද? මේ කෝණය කීයද? මේ දෙන්න equal නේ. එහෙනම් resultant එක කියන්නේ මැද්දෙන් නේද? එහෙනම් මේ angle එක කීයද?
60 degrees. හරිද? question එකේ අහන්නේ මෙහෙම එකක්. If one of the force is multiplied by -1, what is the angle made by the new resultant with one of the forces? හරි මේ බලන්න මෙයාව -1 ගෙන් වැඩි කරා කියන්නකො. මේ වෙක්ටර් එක ඍණයෙන් වැඩි කරොත් මොනවද වෙන්නේ? ඩිරෙක්ෂන් එක වෙනස් වෙන එක නේද වෙන්නේ? නේද? වෙක්ටර් එකක් ඍණයෙන් වැඩි කරොත් ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා. එහෙනම් දැන් එන්නේ කොහොමද වෙක්ටර්ස් දෙක? ඔන්න බලන්න. මෙහෙට F කියලා ෆෝස් එකක් තියෙනවා. මෙයාව මයිනස් වලින් වැඩි කරොත් එයාගේ ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා. එහෙනම් මෙහෙට F කියලා එකක් එනවා. ක්ලියර්ද? එහෙනම් මේ දෙන්න අතර ඇන්ගල් එක දැන් කීය වෙනවද? මේක 120යි. මෙතන ඉඳන් මෙතනට 120යි. නම් මේක කීයද? 60 වෙනවා. ක්ලියර් නේ? එහෙනම් දැන් රිසල්ටන්ට් එක යන්න ඕනේ මේකේ හරි මැද්දෙන්නේ. ඇයි දෙන්නගේ මැග්නිටියුඩ් සමානයි. දැන් රිසල්ටන්ට් එක ඔතනින් යන්නේ. දැන් රිසල්ටන්ට් එක F ට සමාන වෙනවද? නෑ නෑ දැන් සමාන වෙන්නේ නෑ. 120 වුණොත් තමයි F ට සමාන වෙන්නේ. තේරුණාද? දැන් මොකක් හරි වෙන එකක්. කොහොම හරි රිසල්ටන්ට් එක මේකේ හරි මැද්දෙන් යන්න ඕනේ. එහෙනම් මෙයත් එක්ක හදන කෝණය කීයද? 30 නේ? එහෙනම් මෙයත් 30 degrees. මෙයත් 30 degrees. එහෙනම් අපේ question එකේ අහන්නේ if one force is multiplied by -1, what is the angle made by the new resultant with one of the forces? එහෙනම් 30 degrees. So the answer is first one. clear නේද? එහෙමයි. හරිද? එතකොට ළමයි මේ රිසල්ටන්ට් එක F වෙන්නේ නැහැ කියලා පැහැදිලි නේද? F වෙන්නේ නැහැ වෙන එකක්. ඒක අහන්නේ නැහැ. කොහමද ඇන්ගල් එක නම් හරි මැද්දෙන් යන්න ඕනේ මේ දෙන්නේ ඉක්වල් හින්දා. හරිද? එතකොට ආන්සර් එක ෆස්ට්. ඩවුට්ස් තියෙනවා તો උස්සලා අහන්න ඕන එකක් අහන්න. මෙහෙම කරන්න බෑද මෙහෙම කරන්න බෑද ඔක්කොම අහන්න. 12th question. If n on least count එක කතන්දරයක් n. If n-1 number of main මතකද අපිට ළමයි චුට්ටක් මතක් කරගමු to measure small lens minder measure කරන්න අපිට principles දෙකක් තියෙනවා. මොනවාද principles දෙක? First one is the vernier principle and the second one is screw principle. screw එක කරලා නැහැ තාම. vernier principle එකේදී ළමයි අපිට scales දෙකක් තියෙනවා. මොනවාද scales දෙක? main scale and අනිත් එකට අපි කියන්නේ මොකද්ද? vernier scale. මේ වගේ instrument එකක least count එක හොයන්නේ කොහොමද? value of one main scale division minus value of one vernier scale division. තව විදියක් තියෙනවා least count එක හොයන්නකො මොකද්ද? one main scale division divide by number of vernier scale divisions. හරිනේ? ඔහොම හොයන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට මේ question එකේ කියනවා මෙහෙම මේ ඊට පස්සේ මේ වගේ vernier principle එක use වෙන එක reading එක ගන්න විදියත් මම කියලා දුන්නා. මොනවාද ළමයි අපි steps 4ක් follow කරන්න ඕනේ. මොකද්ද first step එක? least count එක හෙව්වා. second step එක මොකද්ද? main scale reading එක හෙව්වා. ඒකේ හොයන්නේ කොහමද? vernier scale 0 තියෙන තැන බලලා ඊට කලින් main scale reading එක ගන්නවා. නේද? third step එක මොකද්ද? මොනවාද? interval දෙන්නේ නැතම main scale reading ඊළඟ එක මොකද්ද? vernier scale reading එක ගන්න ඕනේ. vernier scale reading එක ගන්න කොහමද? inline තියෙන division එක least count එකෙන් වැඩි කරනවා. ඊළඟට fourth එක මොකද්ද? final reading එක ගන්න අපි මොකද්ද කරන්නේ? main scale reading එකට අපි එකතු කරනවා මොකද්ද? vernier scale reading එක. හරිනේ? ඔහොම තමයි vernier principle එක තියෙන instrument එකෙන් අපි reading එක ගන්න ඕමයි. මතකයිනේ? ඔය steps 4 follow කරලා. හරි question එකට යන්න. If n-1 number of main scale divisions of a certain measuring instrument is divided into n vernier scale divisions. අපෙන් අහන්නේ least count එක. ඔන්න බලන්න. Then the least count of the instrument in main scale division. පේනවා bold කරලම තියෙනවා. හරි. පොඩ්ඩක් බලන්න. එයාලා කියනවා දැන් හිතන්නකෝ මේක main scale එක කියලා. මේ තියෙන main scale එක. main scale. ඔන්න මෙතන 0 ඔහොම යනවනේ. ඔහොම දිගට යනවා. හරි. මෙතන තියෙනවා vernier scale එක. පල්ලෙහා තියෙනවා vernier scale එක. මේ තියෙන්නේ vernier scale. vernier scale. question එකේ කියන්නේ මොකද්ද? මෙහෙම එකක්. main scale එකේ n-1 number of main scale division equal වෙනවා n vernier scale division. ඒ කියන්නේ vernier scale එකේ මෙහෙම හිතන්නකෝ. vernier scale එකේ n divisions තියනවලු. එයා coincide වෙන්නේ කොච්චරක් එක්කලුද? main scale එකේ n-1 divisions එක්කලු. තේරුණාද? ඒක තේරුණානේ? එහෙනම් කොහොමද least count එක හොයන්නේ? පළවෙනියෙන් අපි හොයන්න ඕනේ ළමයි least count එක හොයන්න. මේ මෙන්න මේක. ඔයාලා දන්නවා මේ short ලියන්න n vernier scale division සමාන වෙනවා නේද n-1 number of vernier scale divisions. එහෙනම් මං ගන්නම්කෝ එක vernier scale division එකක් එක main scale division එකක් x කියලා. එහෙනම් මේ දිග සමාන වෙන්නේ කොච්චරකටද? n vernier scale division සමාන වෙන්නේ n-1 times x නේද? තේරුණාද? දැන් එයාලා කියන්නේ
මේන් ස්කේල් එකේ n-1 ඩිවිෂන් ගානක් වර්නියර් ස්කේල් එකේ n ඩිවිෂන් ගානක් එක්ක ඉන්ලයින්ලු. එහෙනම් n number of vernier scale division n vernier scale division සමාන වෙන්නේ කොච්චරකටද? n-1 times x නේද? ඒ කියන්නේ එක vernier scale main scale division එක x නම් මේ දිග වෙන්නේ කීයද ළමයි? n-1x නේද? clearද? එහෙනම් 1 vernier scale division එකක් වෙන්නේ කොච්චරයිද ළමයි? n-1 over n times x නේද? හරි නේද? 1 main scale division එකක් මං ගත්තේ කොච්චරයි කියලාද? x කියලා නේද? එක main scale division එකක් x, එක vernier scale division එකක් මෙච්චරයි. එහෙනම් least count එක හොයන්නේ කොහොමද? 1 main scale division minus 1 vernier scale division නේද? 1 main scale division එකක් කීයද x? clear නේ? එහෙනම් x minus 1 vernier scale division මෙච්චරයි නේද? clearද? එන්නේ මොකද්ද? n-1 over n times x. මෙතනින් x එළියට ගන්න. එහෙනම් ඉතුරු වෙන්නේ මොකද්ද? x ගත්තා 1 minus n-1 over n. common denominator ගත්තොත් එන්නේ මොකද්ද? මේක නේද? n minus n plus 1 over n වෙනවා. ඇයි plus 1 උනේ ළමයි? මේව ගත්තා මේ රීනේ වැඩි වෙනවා. එතකොට වෙන්නේ plus 1 වෙනවා. clear නේ? එහෙනම් මේක යනවා මේයි යනවා. එහෙනම් මෙතනින් එන්නේ මෙතන ලියන්න. least count equals to x times 1 over n කියලා එන්නේ. හරි නේද? එහෙනම් least count එක main scale division වගේ කී ගුණයක්ද? 1 over n times නේද? එයාලා අහන්නේ ඒක. අපෙන් අහන්නේ then the least count of the instrument in main scale division. main scale division කී ගුණයක්ද? 1 over n. තේරුණානේ? main scale division එකක් x නේ. ඒ වගේ 1 over n තමයි least count එක වෙන්නේ. එහෙනම් answer එක 1 over n second. එකපාරක් කියන්නම් ආයේ. question එකේ කියනවා main scale එකේ n-1 divisions inline වෙනවලු vernier scale එකේ n divisions එක්ක. so n vernier scale divisions is equals to n-1 times x millimeter හරි centimeter හරි තේරුණානේ? x කියලා ගත්තේ මොකද්ද? එක main scale division එක. එහෙනම් 1 vernier scale division වෙන්නේ මෙයාව බෙදනවා n ගේ. 1 main scale division x මෙයාගෙන් මෙයාව අඩු කරපුවා least count එක එනවා. මේ තියෙන අඩු කිරීම. එහෙනම් least count එක වෙන්නේ main scale division වගේ 1 over n times. so the answer is second. clear නේ? 12th එකට second. ලේසි මේවා. දාන්න. හරි next one. කීයද මේ? 13th one. Vectors of equal magnitude are drawn symmetrically about y axis. What happened to the resultant? ළමයි vector distribution එක y axis එක දිගේ symmetrical නම් එයාගේ x component 0 වෙනව නේද? එහෙනම් resultant එක එන්නේ y පැත්තට නේද? මම ඕක theory class එකේදී point එකක් දුන්නා නේද? example එකකින් කියලා දෙන්නද? හිතන්න මෙහෙම කියලා. ඔන්න මෙහෙට තියෙනවා 4 newton. මෙහෙට තියෙනවා 2 newton. මෙහෙට තියෙනවා 2 newton. අපි ගමු මේ angle එක 60 degrees. මේ angle එකත් 60 degrees. එහෙනම් මේ ඔන්න බලන්න. එහෙනම් ඔයාලට පේනව නේද මේ y axis එක දිගේ මේ vector distribution එක symmetrical නේද? නේද? එහෙනම් x component මොනවා වෙනවා 0 වෙනවා නේද? හදලා බලමුද? rx එන්නේ මොකද්ද මේ පැත්තට? මෙයාගේ මේ පැත්තට එන component එක මොකද්ද? 2 cos 60. cos 60 half නේ එහෙනම් 1. minus මේ පැත්තට එන component එක 2 cos 60. ඒ කියන්නේ 2 into half 8 1. එහෙනම් 1 minus 1 rx එක කීය වෙනවා 0 වෙනවා. එහෙනම් rx එක 0 නම් ළමයි resultant එක y පැත්තට නේද එන්නේ? එහෙනම් resultant එක අනිවාර්යෙන් y පැත්තට එන්නේ. එහෙනම් ඔයාලට පේනවද? if the vector distribution is symmetrical along y axis, the resultant should be in y direction. එහෙනම් කියන්න බලන්න x පැත්තට symmetrical නම් මොනවද වෙන්නේ? resultant එක කොයි පැත්තට තියෙන්නේ? x පැත්තට. පැහැදිලි නේ? එහෙනම් ඕක නිකන් හිතලා ගන්න පුළුවන්. Vectors of equal magnitudes are drawn symmetrically about y axis. What happened to the resultant? Resultant should be in y direction. So the answer is along y direction. Second one තමයි answer. හරිනේ? ඕන අර theory class එකේ point එකක් දුන්නා දැනුත් ඕනනම් දාගන්න. තරුවක් දාලා ලියා ගන්න. If the vector distribution is symmetrical along the y axis, ලියන්න. If the vector distribution is symmetrical along the y axis, the resultant should be in the y direction. The resultant should be in the y direction. And if the vector distribution is symmetrical along the x-axis, the resultant should be in the x direction.
if the vector distribution is y පැත්තේ තිබ්බොත් y පැත්තට එන්නේ x පැත්තට symmetrical නම් x පැත්තට එන්නේ. ඒ අදහසෙන් ලියගන්න. y දිගේ symmetrical නම් resultant එක y direction. x දිගේ symmetrical නම් resultant එක x direction. හරි නේද? එහෙනම් කියන්න ළමයි if the මේ system is symmetrical along y axis rx පැත්තට එන resultant එක කීයද? 0. එතකොට x දිගේ මේ symmetrical නම් y පැත්තට එන resultant එක කීයද? ඒත් 0. හරි නේද? හරි. ඊළඟ එක 14th one. 14th question. Which of the following reduces random errors for using a faulty instrument taking repeated reading and average? හරි නේ ළමයි. මේ random errors අඩු කරගන්න පුළුවන් විදිය මොකද්ද? repeated readings අරන් average එක ගන්න ඕනේ. So the answer is second one. දෙක තමයි answer. Ignoring zero error, using different units, increasing systematic bias ඒව නෙමෙයි. repeated measurements අරගෙන we have to take the average. හරිද? හරි. ඊළඟ question එක මරුවා 15th එක වරද්දලා තිබ්බ සමහර අය. 15th question. Two vectors of magnitudes ඔන්න බලන්න. vectors දෙකක් තියෙනවා. මෙයා හතරයි. මම unit එක දාන්නකෝ. 4k මේ linear kgms -1 එන්නේ මොකේ units ද ළමයි? කවුරු කතා කරනවා? kgms -1 එන්නේ මොකේ units ද? teenager kgms -1 මොකේ units ද? කීපා දෙව්මිනි මර මුලදී මරලා තිබ්බෝ නේ මතක නැහැ වෙන මාසයක්වත් ගියේ නැහැ. මොකද kgms -1 linear momentum units තමයි මේ kgms -1. අනිත් එක 3 kgms -1. ඒව මතක තියෙන්න ඕනේ චූටි පුතාලා. Two vectors of magnitudes 4 and 3 act at a point. The angle between them is theta. This angle is theta. Where ඔන්න මේක මරු. මේ බලන්න. theta කියන එක 90යි බිඳුවයි අතරවලු තියෙන්නේ. හරිද? 180 වෙනකන් යන්න බෑ කියලා නේ කියන්නේ. ඒ කියන්නේ උඩරිම යන්න පුළුවන් 90යි අවම යන්න පුළුවන් කීයද? බිඳුවයි. ක්ලියර් නේද? හරිනේ? හරි. දැන් අපේ question එක අහන්නේ which of the following can be the magnitude of their resultant? ඔන්න බලන්න. දැන් මේ දෙන්නගේ resultant එක r කියලා ගන්නකො. r එක හොයන්න කොහමද ළමයි? r square equals to p square plus q square plus 2pq cos theta නේද? හරි නේද? එහෙනම් දැන් මෙතනට අනුව resultant එක maximum වෙන්නේ මොනවා වෙද්දිද? p square plus q square plus 2pq cos theta ට තියෙන්න පුළුවන් maximum වගේ නේද? නේද? හරි. එතකොට ඔන්න බලන්න. නැත්තම් මෙහෙම කියලා දෙන්නද මේක? ඔයාලට තියරි මතකද? මෙන්න මේ තියරි පාර්ට් එකක් කියලා දුන්නා. මෙන්න මෙහෙම. අර එහා පැත්තේ චුට්ටක් තියරි මතක් කරලා දෙන්න. මෙන්න මෙහෙම තියරි සෙක්ෂන් එකක් මම කියලා දුන්නා. අර වීඩියෝ එකකුත් මම ඒක දාලා තියෙනවා. PQ මේ ඇන්ගල් එක θ resultant එක R නම් මේ resultant එකට තියෙන්න පුළුවන් maximum වගේ මොකද්ද? P + Q නේද? ඒක වෙන්නේ මොනවා වෙද්දිද? මේ දෙන්න අතර ඇන්ගල් එක කීය වෙද්දිද? 0 degrees වෙද්දි නේද? ඒ කියන්නේ මෙන්න මේ vectors දෙක when both the vectors are in the same direction the resultant is 0. මේ දෙන්නගේ resultant එක minimum වෙන්නේ මොනවා වෙද්දිද චූටි පුතාලා? P - Q නේ. ඒ කියන්නේ දෙන්න opposite වෙද්දි. ඒ කියන්නේ දෙන්න අතර ඇන්ගල් එක කීයයි වෙද්දිද? 180 degrees වෙද්දි නේද resultant එක minimum. හරිද? එතකොට හැමතිස්සම resultant එක තියෙන්නේ කෝකයි කෝකයි අතරද? maximum resultant එකයි minimum resultant එකයි අතර තමයි හැමතිස්සම resultant එක තියෙන්නේ. clearද? හරි. දැන් මෙතන බලන්න මෙතන කියනවා t බිඳුවට සමාන වෙන්න බෑ. හරිද? ඒ කියන්නේ බිඳු මේ angle එක බිඳුවට වඩා වැඩි equal නෑ. හැබැයි 90ට සමාන වෙන්න පුළුවන්. ඔයාලට මතකද cos curve එක ආවේ කොහොමද නේ? cos theta with theta graph එක ආවේ කොහොමද? කොහොමනේ ආවේ? මෙතන 90 මෙතන 0. එහෙනම් ඔයාලට පේනවද මෙතන මෙයාගේ ආවේ කීයද ළමයි? +1 නේද? බිඳුවේ ඉඳන් 90ට යද්දී cos theta එන්න මොනවද වෙලා තියෙන්නේ? අඩු නේද වෙලා තියෙන්නේ. එහෙනම් ඔන්න බලන්න. මම නිකමට ගන්න assume කරනවා angle එක බිඳුවට සමාන වෙන්න පුළුවන් කියලා ගන්නකො. angle එක තියෙන්නේ 90ට කොහොමද සමාන වෙන්න පුළුවන්? බිඳුවට සමාන වෙන්න පුළුවන් කියලා ගත්තා. එහෙනම් ඔන්න බලන්න resultant එක වෙන්නේ කොහමද? r square equals to p square මේ තේරෙනවා q square plus 2pq cos theta නේ චූටි පුතාලා. එහෙනම් resultant එක maximum වෙන්නේ මොනවා වෙද්දිද? resultant එක maximum වෙන්නේ cos theta maximum වෙද්දි නේද? cos theta තියෙන්න පුළුවන් උපරිමයේ කීයද?
එකයි නේද? ඒක වෙන්නේ මොනවා වෙද්දිද? බිඳුව වෙද්දි නේද? ඇන්ගල් එක බිඳුව වෙද්දි නේද? එහෙනම් ඔන්න බලන්න. රිසල්ටන්ට් එක මැක්සිමම් වෙන්නේ p වගේ තියෙන 4. අහගන්න. 4 square 3 square 2 into 4 into 3 cos theta ට තියෙන පුළුවන් උපරිමය කීයද? 1යි. ඒක වෙන්නේ මොනවා වෙද්දිද? when කියන්නකෝ. theta equals to 0 degrees නේද? cos theta 1යි වෙන්නේ මේක බලන්න ළමයි. cos theta 1යි වෙන්නේ theta කීයේ වෙද්දිද? බිඳුවයි වෙද්දි. ක්ලියර් නේද? හරි එහෙනම් මෙතනින් එනවා මොකක් කියලාද? මෙතන රිසල්ටන්ට් එක එන්නේ කීයද ළමයි? 16 plus 9 plus මෙතන කීයද? 24ද? 24. එතකොට මෙතනින් එන්නේ කීයද? කීයද බා? හරි නේ මම කරා. මෙතන 25 මේක එකතු කරා 40 49. එහෙනම් මෙතන මේ ස්ක්වයර් එකනේ ළමයි. R max එකේ ස්ක්වයර් එක. එහෙනම් රිසල්ටන්ට් එක තියෙන්න පුළුවන් මැක්සිමම් වගේ කීයද? 7යි නේද? හැබැයි 7 වෙන්න පුළුවන්ද? 7 වෙන්න බෑ. ඇයි? මේ මේ මං ගත්තේ බිඳුවට සමාන වුණොත් නේ. හැබැයි ක්වෙස්චන් එකේ කියන්නේ බිඳුවට වඩා වැඩි කියලානේ. එහෙනම් අනිවාර්යෙන්ම මැක්සිමම් රිසල්ටන්ට් එක මොනවා වෙන්න ඕනේද? 7ට වඩා අඩු වෙන්න ඕනේ නේද? ඒක තේරුණාද? 7 වෙන්න බෑ කවදාවත්. තේරුණාද? දැන් මම මෙතන assume කරා මොකද්ද? θ බිඳුවට සමාන වෙන්න පුළුවන් කියලා. හරිද? ඒ කියන්නේ θ මේ රේන්ජ් එකේ තියෙන කියලා assume කරා. එහෙම assume කරන්න නිකන් හිතන්න මෙහෙම. assume θ equals to 0 degree. θ 0 කියලා assume කරොත් resultant එක ගන්න පුළුවන් උපරිමය කීයද? 7යි. හැබැයි but question එකේ දීලා තියෙනවා θ කියන එක බිඳුවට වඩා වැඩි. θ බිඳුවට වඩා වැඩි නම් maximum resultant එක මොනවා වෙනවා? 7 වෙන්න බෑ. not equals to 7. ඒක තේරුණානේ? 7 වෙන්න බෑ. හරිද? හරි. දැන් බලන්න තියෙන පුළුවන් resultant එකට තියෙන පුළුවන් minimum වගේ හොයන්න මොකද කරන්න වෙන්නේ? දැන් යන්න පුළුවන් ළමයි angle එක යන්න පුළුවන් මෙහෙ යන්න බෑ. දැන් මෙතන නම් අපි කරේ මොකද්ද? angle එක 0 ඉඳන් 180 වෙනකම්ම වේරි කරලා නේද මේක ගත්තේ. හැබැයි දැන් යන්න පුළුවන් කොච්චර වෙනකන්ද? 90 වෙනකම් විතරයි. එහෙනම් resultant එක minimum දැන් මේ කැලේ විතරයිනේ θ වේරි කරන්න පුළුවන්. එහෙනම් resultant එක minimum වෙන්නේ 90 වෙද්දි නේද? තේරුණාද කියන කතන්දරේ? එහෙනම් ඔන්න බලන්න. ඔයා දන්නවා r square equals to p square plus q square plus 2pq cos θ නේ. එහෙනම් resultant එකට තියෙන්න පුළුවන් minimum වගේ කීයද? p 4යි q 3යි. මේක බිඳුව වෙනව නේද? මේක බිඳුව වෙන්නේ කීය හින්දාද? θ කීයයි වෙද්දද? 90 නම් වෙන්න පුළුවන්. එහෙනම් මෙතන එන්නේ කීයද? මේ r minimum square. එහෙනම් minimum resultant එක 4 square 3 square ගේ square root එක. ඒ කියන්නේ 5යි නේද? 5 newton. එහෙනම් resultant එක කෝකයි අතරද තියෙන්න ඕනේ? මේ 7ට වඩා අඩු වෙන්නම ඕනේ අනිවාර්යයෙන් නේද? 7ට වඩා අඩු වෙන්න ඕනේ. හැබැයි 5ට වඩා වැඩි වෙන්න ඕනේ. මෙන්න මේ රේන්ජ් එකේ තමයි එන්න ඕනේ. ක්ලියර්ද? අපි මේකට දාලා හිතුවොත් මොනවාද වෙන්න ඕනේ ළමයි? රිසල්ටන්ට් එක එන්න ඕනේ කීයයි අතරද? දෙන්නගේ එකතුව 7යි. වෙනස කීයද? 1යි අතරනේ. 7යි 1යි අතර තමයි හරියනම් එන්න ඕනේ. හැබැයි මේ ඇන්ගල් එක මේ මුළු 180ම වේරි කරන්න බෑනේ. ඒ හින්දා රිසල්ටන්ට් එක දැන් ලිමිට් වෙනවා කීයයි අතරද? 7යි 5යි අතරට ලිමිට් වෙනවා. තේරුණාද මන්දා? තේරුණාද? හරිනම් මොනවාද වෙන්න ඕනේ මේකට අනුව? මේකට අනුව අපිට රිසල්ටන්ට් එක කීයයි අතර දෙන්න ඕනේ. දෙන්නගේ ඇඩිෂන් එක 7යි. දෙන්නගේ වෙනස කීයද? නිව්ටන් නෙමෙයි මේවා. මේ හරියට දාගන්න මේවා kgms -1 linear momentum දීලා තියෙන්නේ. මේක kgms -1. යුනිට් එක ප්‍රශ්නයක් නැහැ. kgms -1. මෙතන දාගන්න. හරි අහගන්න. හරිනම් එන්න ඕනේ මේක 7යි දෙන්නගේ ඩිෆරන්ස් එක කීයද? 1යි අතර එන්න ඕනේ. හරිනම්. හැබැයි මේගොල්ලෝ ඇන්ගල් එක ලිමිට් කරලා තියෙනවා 0යි 90යි අතර. එහෙනම් රිසල්ටන්ට් එක මොනවා වෙන්න ඕනේ? කවදාවත් 7 වෙන්න පුළුවන්ද? 7 වෙන්න බෑ. ඇයි 7 වෙන්නේ කීය වුණොත්ද ඇන්ගල් එක 0 වුණොත් නේ. යාලා ක්වෙස්චන් එකේ කියන ඇන්ගල් එක 0ට ඉක්වල් නැහැ. එහෙනම් අනිවාර්යයෙන් රිසල්ටන්ට් එක 7ට වඩා අඩු වෙන්න ඕනේ. 5ට වඩා මොනවා වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. මේ රේන්ජ් එකෙන් යාව මේකට ලිමිට් කරලා තියෙන්නේ. ක්වෙස්චන් එක තේරුණාද? අරකව තේරුණාද කියලා බලන්න තමයි මේ ක්වෙස්චන් එක දීලා තියෙන්නේ ළමයි. හරිද? එහෙනම් අපෙන් අහන්නේ ක්වෙස්චන් එක which of the following can be the magnitude of their result? 1 වෙන්න පුළුවන්ද කවදාවත්? බෑ. 3 වෙන්න පුළුවන්ද? බෑ. 5 වෙන්න පුළුවන්ද? 5 වෙන්න පුළුවන්. 7 වෙන්න පුළුවන්ද? බෑ. අනිවාර්යෙන් 4ට වඩා අඩු වෙන්න ඕනේ නේද? එහෙනම් 7 වෙන්න බෑ. 8 කොහොමත් වෙන්න බෑ. එහෙනම් ආන්සර් එක මොකද්ද? third one තමයි ආන්සර්. 3 තමයි ආන්සර්. දාගන්න ඉම්පෝටන්ට් මේවා. මේක දන්න එක හැබැයි මේ ඇන්ගල් එක ලිමිට් කරපු හින්දා තමයි රිසල්ටන්ට් එක වෙනස් වෙන්නේ. මරුවා මේ ක්වෙස්චන් හොඳට හිතන්න ඉගෙන ගන්න. ඔයාලට ඊට පස්සේ ඉස්සරහට ලේසි මැත්ස් එහෙම ගේමක් නැති වෙනවා. සමහර අයට අමාරු වගේ තේරෙයි ඉතින්. Hari, MA 16. A student measures the length of a pencil using a meter ruler.
the eye is not placed directly above the mark on the scale, causing the reading to appear larger than the actual value. ඒ කියන්නේ directly තියලා නැහැ, පැත්තකින් තියලා බලලා තියෙන්නේ. එහෙනම් මෙතනදි වෙන්නේ මොන error එකක්ද ළමයි? question එක දීලා නැහැ නේ ඊටු කැල්. හරි. ඉතින් මේ තේරෙනවා. ඒතර මෙතන වෙන්නේ මොන error එකක්ද? parallax error එකක් වෙන්නේ. ඒතර answer එක මොකද්ද? 16ට 3 තමයි answer. 17. If all vernier divisions exactly match main scale division, then එතකොට මොකද වෙන්නේ? If all vernier scale division exactly ඒ කියන්නේ one vernier scale division one main scale division එකට සමානයි කියලා නෝ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ළමයි vernier caliper මේ vernier scale එකෙන් වැඩක් නැති වෙනවා. least count එක බිඳුව වෙනවා කියන එක නෙමෙයි ඒකේ අදහස. ඔන්න බලන්න. තේරුන්නේ නැහැ නේ. 17th one 17th එකේ කියන්නේ මෙහෙම එකක්. If all vernier divisions exactly match main scale division. ඒ කියන්නේ one main scale division එකක් one vernier scale division එකකට සමානයි කියලානේ කියන්නේ. එහෙනම් මෙයාගේ least count එක හෙව්වොත් එන්නේ කොහමද? one main scale division minus one vernier scale division. එහෙනම් මේක 0 වෙනව නේද? එහෙනම් least count එක බිඳුව වෙනවා කියන ළමයි. එයාගේ ඇත්තටම least count එක බිඳුව කියන එක නෙමෙයි. එහෙනම් මෙයාගේ least count එක මොකටද සමාන වෙනවද? one main scale division එකට සමාන වෙනවා. ඒ කියන්නේ මේ වගේ එකකදී main vernier scale division එක වැඩක් නැහැ. ඒ කියන්නේ නිකන් හිතන්න මීටර් රූලක් තියෙනවා. ඒක යටින් තව මීටර් රූලක් තියෙනවා. තේරුණාද? ඒ වගේනේ. එතකොට මේ ඇත්තටම vernier principle එක useful වෙන්නේ vernier division එක මෙයාට වඩා වෙනස් වුණොත් නේද? එතකොටනේ අර පොඩි misalignment එකට හරි reading එකක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොටනේ least count එක මොකට වඩා අඩු වෙන්නේද? main scale division එකට වඩා least count එක අඩු වෙන්නේ vernier scale division එක main scale division එකට වඩා වෙනස් වුණොත් නේද? දෙන්න සමාන වුණොත් vernier scale එකක් තියෙන එකෙන් වැඩක් තියෙනවද? වැඩක් නැති වෙනවා. ඒතකොට මෙයාගේ least count එක කෙලින්ම මොකට සමාන නේද? බිඳුවයි කියන බිඳුව නෙමෙයි. ඒතකොට vernier scale එක වැඩක් නැහැ. ඒතකොට vernier principle එක එතන use කරන්න බෑ. ඒතකොට main scale division එක least count එක කෙලින්ම මොකක් වෙනවද? one main scale division එකක්ම වෙනවා. තේරුණාද මන්ද? ඒතකොට answer එක මොකද්ද? vernier least count becomes 0 නෙමේ. Instrument cannot measure small and measure කරන්න ගන්න පුළුවන්. Vernier scale is not useful. වැඩක් නැති වෙනවා. තේරුණා? answer එක 3 තමයි answer. Reading become infinite, error increases. answer එක අරක තමයි. clearද? තේරුණාද? Angelo තේරුණාද? යොහාන්? හරි. දාගන්න. ඔය මම කටින් කිව්ව මොන හරි තියෙනවා ලියා ගන්න. මේ වගේ ඒ ඕන්න පොයින්ට් එකක් දාගන්න. If one main scale division is equals to one vernier scale division, if one main scale division is equals to one vernier scale division, then the vernier scale becomes not useful. Becomes not useful. So we cannot apply vernier principle. We can directly take the readings using the main scale. We can directly take the readings using the main scale. Directly take the reading using the main scale. So the least count becomes one main scale division. So LC equals to 1 MSD කියලා දාගන්න. So LC equals to 1 MSD. One main scale division. හරිද? 18th 18 the formula for gravitational potential V equals to minus gm over r, where g is the universal gravitational constant, m mass, r radius, r distance. එහෙනම් අපි v හොයමුද? හරි. v ගේ dimensions වන්නේ කොහොමද ළමයි? minus අහගන්න. minus 1 ගේ dimension times g ගේ dimension times m ගේ dimensions divide by r ගේ dimensions. Angelo කියන minus 1 ගේ dimension කොච්චරද? 1. කියන්න බලන්න තැනුක g ගේ dimension universal gravitational constant ගේ dimensions m minus 1 l cube t minus 2. ඒවා මතක තියෙන්න ඕන. mass के dimension m, length के dimension l. එහෙනම් මෙයයි යනවා. එහෙනම් v के dimension එන්නේ මොකක් කියලාද? l square t minus 2. තේරුණානේ? question එකේ කියනවා if x equals to v times mass 2. අපෙන් අහන්නේ dimension of x. එයාලා කියනවා question එකේ x කියන්නේ v into mass 2.
එහෙනම් dimension of x වෙන්නේ dimension of v into dimension of mass. Dimension of v is L square t minus 2 mass m. So dimension is ml square t minus 2. ml square t minus 2 dimensions එන්නේ මොනවද ළමයි? හතරක් ඔයාලා දන්නවා. මොනවද? work done, kinetic energy, potential energy, torque. එහෙනම් මෙයාගේ dimension වෙන්නේ work done. Answer is second one. Second one is the answer. 18th එකට second one. මේ universal gravitational constant මතක තියාගන්න. g ගේ dimensions equals to m minus 1 l cube t minus 2. නිකමට කියන්න ළමයි ඊටගේ dimensions මොනවද? coefficient of viscosity මොකක්ද දෙන්නේ? ml minus 1 t minus 1. මතකයිනේ? ඔව් අපි දන්නේ. හරි. දාගමු. break එක කරන් එන්නකෝ එන. හරි 19th one. Two equal forces act මේක මරුවා. Two equal forces act at a point. හරි මේක චුට්ට මතක් කරලා දෙන්න. චුට්ට පුතාලා. 19th one. මෙන්න මේ වගේ ඉක්වේෂන්ස් වලට මොනවද කියන්නේ ළමයි? ax square plus bx plus c equals to 0 format එකේ ඉක්වේෂන්ස් වලට අපි කියන්නේ මොනවා කියලාද? Quadratic equation. In a quadratic equation, how many roots are there? Two roots are there. How to find the root? X කොහොමද ළමයි හොයන්නේ? මේ ෆෝමියුලා මතකද? minus b O level knowledge කියන්නේ minus b plus or minus b square minus 4ac root එක ගත්තා divide by 2. ඒතකොට roots දෙක එන්නේ මොකද්ද? plus එකක් minus එකක්. ඕක දන්නේ. චුට්ටක් ඉක්මනට දන්න තේ note කියලා ටුම් ගාලා දාගන්න. විනාඩියක් දෙන්න. 19th එකට මකණ්ඩ යන්න ඉපනද ශයන් හරිද? සොර මුල්ලද වෙලා තින්නේ ඔය මුල්ල දැන් සදෙව්, ශයන්, රියෝන්, යොහාන්, විදුෂ. හරි මැකුවා 19th එක වැඩ කරන්න ළමයි සතුටෙන් ඉද්දි සතුටෙන් ඉමු වැඩ කරද්දි වැඩ කරමු. Two equal forces අහගන්න. Two equal forces act at a point making an angle theta. Their resultant is r. Equal forces දෙකක් තියෙනවා. මේක හරියයි අතුස්සන්. ඒ කියන්නේ බොක්කෙන් කරලා හරි ගියයි කවුද? මේ කනාෂොට් හරි ගියා නෙමෙයි. හරියට හිතලා කරලා හරි ගියයි. කවුද එහෙම පොඩ අතුස්සන්? ඒ සදේ හොයද? නෑ. කවුරුත් නෑ. කියන්නේ මේ පන්තියේ වැරදි question එක. හරි. Two equal forces act at මේක මේ මං හදපු question එකක්. හරිද? equal forces දෙකක් තියෙනවා. F F. මේ දෙන්න අතර angle එක theta. මේකේ resultant එක r කියලා කියනවා. One of the forces is multiplied by a positive constant x producing a new resultant r dash. දැන් බලන්න එකෙක්ව වැඩි කරනවා positive constant එකකින්. එතකොට ළමයි මතකද මම ඔයාලට කියලා දුන්නා vector එකක් positive එකකින් multiply කරලා direction වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. මොකද වෙනස් වෙන්නේ magnitude එක විතරයි. එහෙනම් direction එක වෙනස් වෙන්නේ නැහැ x කින් වැඩි කරාට. මේ clearly කියනවා positive constant එකක් කියලා. හිතන්න මෙයාව f කින් x කින් වැඩි කරා කියලා. එහෙනම් දැන් force එක කීයද? xf. මේ force එක මොකුත් කරන්නේ නැහැ. එන angle එක වෙනස් වෙන්නෙත් නැහැ. දැන් resultant එක යාලා කියනවා මොකක් කියලාද? කියන්නකෝ r dash කියලා. ඒ වගේම කියනවා if r dash equals to root 2r and the equation yields only one positive value for x, which of the following is correct? හරි. මේක බලා ගන්නකෝ. දැන් මේ result අපි රියෝන් ගෙන් අහමු. රියෝන් මේ resultant එක හොයන්නේ කොහොමද රියෝන්? කොහොමද? සදේ කොහොමද මලි හොයන්නේ? පයිතගරස් දාන්න පුළුවන් නේ. පැරලගම් ලෝ මල්ලි. perpendicular උනොත් තමයි පයිතගරස් දාන්නේ. එහෙනම් මොකක්ද දෙන්නේ? r square equals to ඉතින් කරමුනේ f square plus 2f into f is f square cos theta. හරි නේද? මෙතන resultant එක හොයන්නේ කොහොමද? මේ කවිත්‍ය r dash square equals to මෙයාව square කරනවා. මෙයාව square කරොත් එන්නේ මොකද්ද? x square f square plus මෙයාව square කරනවා. f square plus 2 into මෙයා into මෙයා. එහෙනම් එන්නේ මොකද්ද? 2x f square නේද? හරි නේද? 2 times මෙයා into මෙයා වෙන්නේ 2x f square. මේ දෙන්න අතර angle එක මොකද්ද? cos theta වෙනවා. හරි නේද? question එකේ කියනවා මෙන්න මෙහෙම එකක්.
question එකේ කියනවා r dash is equal to what? root 2r ලු. root 2r. එහෙනම් ළමයි මෙයාව දෙපැත්ත ස්ක්වයර් කරොත් ඔයාලට එන්නේ මොකද්ද? r dash square equals to 2 times r square කියලා නේද එන්නේ? ස්ක්වයර් කරොත්. ක්ලියර්ද? මේ මෙතුකේ අහගන්න. මෙහෙම එන්නේ. හරිද? එතකොට මේ r ට මෙයාව දාන්න පුළුවන් r dash ට මෙයාව දාන්න පුළුවන්. මේ බලන්න r dash square කියන්නේ මේකනේ. ඔන්න මම ලියන්නම්. xf square plus f square plus 2xf square cos theta equal වෙනවා 2 times මෙයාට නේද? මේක r square නේ. එහෙනම් 2 times මෙයා මොකද්ද? f square plus f square plus 2f square cos theta. එතනට වෙනකන් තේරුණාද? හරිද? නෑ. මොකක්ද තේරුනේ නැත්තේ? දීලා තියෙන්නේ. ඉතින් මෙයාව ස්ක්වයර් කරලා තියෙන්නේ. ඉතින් ස්ක්වයර් කරේ එතකොට මට මෙයාව ඩිරෙක්ට්ලි මෙතනට දාගන්න පුළුවන්. මෙයාව ඩිරෙක්ට්ලි මෙතනට දාන්න පුළුවන්. නැත්නම් රූට් එක දෙද්දී ඕන නම් මෙයාව රූට් අරගන්න. ඒත් අවුලක් නෑ. දැන් මං කරේ ක්වෙස්චන් එකේදී අහගන්න. ක්වෙස්චන් එකේ දීලා තියෙනවා r dash equals to root 2r කියලා. අපි දන්නේ මොකද්ද? r dash ස්ක්වයර් දන්නවා r ස්ක්වයර් දන්නවා. ඉතින් මම මේක ස්ක්වයර් කරලා ප්‍රශ්නයක් නෑ. ක්ලියර්ද? නැත්නම් ඔයා මේකට රූට් කරලා දාන්න. ඊට පස්සේ r ස්ක්වයර් කරන්න ඕනේ. හරිනේ? හරි. මෙයාව ස්ක්වයර් කරවන r dash square equals to 2 times r square. r square ට මෙයාව දැම්ම r dash square ට මෙයාව දැම්ම. මෙතන වෙන තේරුණානේ? හරිද? හැමෝටම. එහෙනම් මෙතනින් f square එළියට ගන්න. එතකොට එන්නේ මොකද්ද චූටි පුතාලා f square එළියට ගත්තාම මෙතනින් එනවා x plus 1 plus 2x cos theta. ක්ලියර් නේ? මෙතනිනුත් f square එළියට ගත්තා. එතකොට එන්නේ මොකද්ද? 2f square මොකක් දෙන්නේ? 1 plus 1 plus 2 cos theta. ඕක නේද දෙන්නේ? ක්ලියර්ද? එහෙනම් f square යනවා. එහෙනම් මෙතනින් එන්නේ මොකද්ද? x plus 1 plus 2x cos theta equal වෙනවා. මෙතනින් ළමයි ඕන මෙහෙම ගන්න පුළුවන්. මෙතන 1 1 2යි. 2 2කින් වැඩි කරපුවම 4යි නේද? 4 plus 2 into 2 is 4 cos theta. හරිද? තේරුණාද? එහෙනම් මෙතනින් එනවා x square එකක් මට මිස් වෙලා තියෙනවානේ. එතන x square නේ තියෙන්නේ. මේක x square වෙන්න ඕනේ. හරිද? හරි නේද? මෙතන මේක r dash square වෙන්නේ x square එකක් එන්නේ. මෙතන x square. හරි නේ? ඔතන වෙනකන් තේරුණාද? එහෙනම් මට මේ ඔක්කොම මෙහෙට ගේන්න. එහෙනම් එන්නේ මොකද්ද? x square plus 2 cos theta times x. 2 cos theta times x. මේ සෙට් එක මෙහෙට ගෙනාපුවම එන්නේ මොකද්ද? minus 1න් 4ක් ගියාම 3යි නේද? minus 4 cos theta equals to 0. minus එළියට ගත්තොත් මේක plus වෙනවා නේද? තේරුණාද? මේ බලන්න මේක මොන ෆෝමැට් එකේ තියෙන මේ x square මෙයා times x minus මේක මේ ax square plus bx plus c ෆෝමැට් එකේ නේ තියෙන්නේ equals to 0 ෆෝමැට් එකේ නේ. ක්ලියර්ද? question එකේ කියනවා මෙහෙම එකක්. ඔන්න මේ bold letters වලින් තියෙන මොකද්ද? and the equation yields only one positive value for x. ඒ කියන්නේ දැන් බලන්න මෙතනින් එනවනේ x ට values දෙකක් එනවනේ. quadratic එකක් නම් x ට values කීයක් එනවා? දෙකක් එනවා. හැබැයි කියනවා මේකේ තියෙන්නේ x ගේ එක positive එකක් විතරයිලු. තේරුණාද? එහෙනම් අනිත් එක negative කියන එකනේ ඔගේ අදහස. only one positive value for x. තේරුණා නේද? දැන් අපෙන් අහන which of the following is correct කියලා question එකේ අහන්න. හරි. මේ දැන් අහගන්න මේ පස්සේ ලියමු. මේක හොඳට අහගන්න ඕන එක. දැන් ළමයි මේ බලන්න. දැන් මේ ඉක්වේෂන් එක මෙතන ලියන්න යන්නේ ආයේ ඔන්න x square plus 2 cos theta times x minus 3 plus 4 cos theta equals to 0. හරිද? එහෙනම් මෙයාගේ roots වන්නේ කොහමද? අර ඉක්වේෂන් එක දාන්න ඕනේ නේද? x වන්නේ කොහමද ළමයි? minus b. b මොකද්ද මෙතන 2 cos theta නේ? minus 2 cos theta මොකක්ද දෙන්නේ? plus or minus b square. square root of මෙයාව ස්ක්වයර් කරොත් එන්නේ මොකද්ද? 4 cos square theta නේද? minus 4 a එක මෙතන කීයද? 1යි නේද? a c එක මේක. එහෙනම් මෙයා minus එහෙනම් මෙතන ධන වෙනව නේද? එහෙනම් 4 times මෙයා වෙනවා. 4 3 plus 4 cos theta divide by 2a. a කීයද? 1යි නේද? එතන වෙනන් තේරුණාද? හැමෝටම දෙවෙනි මිහිඳි හරි. එහෙනම් දැන් තමයි ඉඩමදි වෙන්නේ. එහෙනම් බලන්න මම මෙතන x මට ලියන්න පුළුවන් නේද මෙහෙම? බැයි නම් බෑ කියන්නේ.
minus 2 cos theta අහගන්න plus or minus මෙතන මේ දෙන්නගෙන 4 common නේ එළියට ගත්තොත් ඒක 2 වෙනව නේද එහෙනම් 2 square root of මෙතන 4 එළියට ගත්තා එහෙනම් cos square theta plus 3 plus 4 cos theta මේක බෙදනවා 2 ගෙන් clearද මේ 2යි මෙයත් එක්ක කැපිලා යනවා නැත්තම් උඩින් 2 එළියට ගන්න මේ 2 එකත් එක්ක කැපිලා යනවා එහෙනම් එන්නේ මොනවද x ගේ අගය මොකක්ද දෙන්නේ minus cos theta plus or minus square root of cos square theta 3 plus 4 cos theta එතෙන්ද වෙනකන් තේරුණාද එහෙනම් x ට එන roots දෙක මොනවද මම x1 x2 කියලා ගන්න x1 වෙන්නේ මොකද්ද එකක් දාන එක අනිත් එක ඍණ එකනේ එහෙනම් x1 වෙන්නේ මොකද්ද ළමයි minus cos theta plus එක පළවෙනියෙන් ගන්න මෙතන එන්නේ මොකද්ද cos square theta plus 3 plus 4 cos theta අනිත් එක මොකද්ද x2 එක ඒක වෙන්නේ මොකද්ද minus cos theta එතනදී ගන්න ඕනේ minus එක නේද මෙයා minus අනිත් එක වෙන්නේ plus එක අනිත් එක minus එක clearද එහෙනම් මෙතන එන්නේ මොකද්ද cos square theta plus 3 plus 4 cos theta එයාගේ root හරිද දැන් question එකේ clearly කියනවා මේ roots දෙකෙන් එකක් විතරයිලු positive හරි නේද එකක් විතරයි positive only one positive value for x එහෙනම් එකක් positive කියන්නේ අනිත් එක negative කියන එකනේ එහෙනම් මේ දෙන්නගේ product එක මොනවා වෙන්න ඕනේද අනිවාර්යෙන් negative වෙන්න ඕනේද ධන එකක් ඍණකයෙන් වැඩි කරොත් මොකක්ද දෙන්නේ අනිවාර්යෙන් ඍණ උත්තරයක් නේද එහෙනම් x1 into x2 අනිවාර්යෙන් බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ ඒ කියන්නේ negative වෙන්න ඕනේ නේද හරිද මේ දෙන්නව multiply කරොත් එන්නේ මොකද්ද ළමයි difference of two squares නේද එහෙම එකක් ඔයාලට මතකද මේ බලන්න a minus b times a plus b එන්නේ මොකද්ද a square minus b square කියලා නේද දැන් පේනවද මෙයා a මෙයා b sorry මෙයා a මෙයා b මෙතන මේ a plus b a minus b වගේ නේද එහෙනම් එන්නේ මොකද්ද මෙයා square minus මෙයා square නේද එන්නේ තේරුණාද හරිනේ චුටි පුතා දෙවුමිනේ මේ පේනවා මේක a මේක a මේක b මේක b මෙතන plus minus එහෙනම් a minus b times a plus b එන්නේ a square minus b square clear නේද එහෙනම් මෙයා cos theta minus cos theta square කරපුවාම එන්නේ මොකද්ද දැන් මේ වැඩි කරන්න යන්නේ minus cos theta square කරපුවාම එන්නේ cos square theta නේද minus මෙයා square කරපුවාම එන්නේ මොකද්ද cos square theta plus 3 plus 4 cos theta තේරුණානේ root එක square කරපුවාම root එක කැපිලා යනවා ඒක අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනේ බිඳුවට වඩා අඩු වෙන්න ඕනේ හරිනේ එහෙනම් cos square theta යනවා එහෙනම් මෙතනින් එන්නේ minus 3 minus 4 cos theta less than 0 කියලා හරි නේද එහෙනම් මෙතනින් එනවා minus 3 මේ 4 cos theta එහා පැත්තට ගෙනියන්න 4 cos theta ට වඩා මේ එහෙනම් 4ෙන් බෙදන්න greater than cos theta එතකොට උත්තර කොයි වගේද තියෙන්නේ එහෙනම් මෙතනින් එන්නේ මේ ඇවිල්ලා තියෙන එකනේ cos theta greater than minus 3 over 4 වෙනවා එහෙනම් ඕක තමයි අපේ ආන්සර් එතකොට ආන්සර් එක third තුන තමයි ආන්සර් හරි නේද ආයෙක පාරක් කියන්න ඔන්න හොඳට අහගන්න question එකේ කියනවා there are two forces මම ගත්ත equal magnitude මෙයත් f කියලා ගත්තා resultant එක r කියලා ගත්තා එහෙනම් parallelogram law දාලා r square equals to f square plus f square plus 2f square cos theta 2f into f කියන්නේ f square cos theta ඊට පස්සේ කියනවා එක එක්ක විතරක් x කියලා positive එකකින් වැඩි කරනවලු එහෙනම් මෙයා xf වෙනවා දැන් resultant එක r dash කියලා දීලා තියෙනවා එහෙනම් r dash square වෙන්නේ මෙයා square 2 into මෙයා into මෙයා මේක වෙනවා angle එක cos theta question එකේ දීලා තියෙනවා r dash equals to root 2r කියලා දැන් අපි r dash square r square දානවා එහෙනම් මෙයාම square කරා ප්‍රශ්නයක් නැහැ මෙයාව square කරපුවාම එන්නේ මෙයාට දානවා මෙයාව root 2 square කරපුවාම 2r square කරපුවාම r square ඒකට දානවා මේක ඊට පස්සේ පොඩි simplification එකක් ගිහලා අන්තිමට මේ වගේ equation එකක් එනවා මේක quadratic equation එකක් quadratic එකකට roots දෙකක් තියෙනවා අර කලින් කියලා දුන්නා වගේ roots දෙක හොයන්නේ minus b මේ බලන්න b වෙන්නේ මොකද්ද එතකොට 2 cos theta plus or minus square root of b square ඒ කියන්නේ 2 cos theta ගේ square එක 4 cos square theta minus 4ac 4a එක එකයිනේ c වගේ තියෙනවා minus මේක එතකොට minus into minus මෙතන plus වෙනවා තේරුණානේ එහෙනම් 4 into 1 into මෙයා එහෙනම් එන්නේ ඔන්න ඕක දාගන්න පුළුවන් ඊට පස්සේ දෙකක් clear කරන් කැපුවා අන්තිමට එනවා මෙහෙම එක එහෙනම් roots දෙක වෙන්නේ එක positive එක අනිත් එක negative එක එයාලා කියන එකෙක් විතරයි positive එහෙනම් අනික negative වෙන්න බෑ එහෙනම් product එක අනිවාර්යෙන් negative වෙන්න ඕන ඊට පස්සේ simplify කරපුවාම ඔහොම clear නේ එහෙමයි ඒක කරන්නේ ඒක මරු question එක හරි ඕක තමයි answer එක 19th එකට third one තමයි answer එක දාගමු
හරි 20 consider the following statement about parallax error. ආගන්න parallax error occurs when the eye is not placed perpendicular to the scale while taking the reading. හරිනේ? ඒක තමයි ඉතින් parallax error කියන්නේ. That is correct. B, parallax error is a type of systematic errors. That is also correct. C, parallax error can be eliminated by taking repeated readings and averaging. බෑනේ ළම එහෙම කරන්න පුළුවන්ද? බෑ. Systematic errors average කරලා ගන්න බෑ. So C is wrong. So A, B is correct. So the answer is second one. 20ට දෙක තමයි උත්තරේ. ඒක ලේසි. 21st one. Convert power of this much gigawatt into kilowatt. එහෙනම් 0.00045 gigawatt kilowatt කාණ්ඩලු. ගිගා කියන්නේ කොච්චරයිද ළමයි? 0.0045 ගිගා කියන්නේ කොච්චරයිද? මෙගා ගිගා. මෙගා is 10 to the power 6, ගිගා 10 to the power 9. 10 to the power 9 watt. එහෙනම් මෙතනින් එනවා මෙයාව 1යි 2යි 3යි 4ෙන් වැඩි කරොත් 4.5 into 10 to the power 5 watt තමයි එන්නේ. හරිද? question එක අහන්නේ kilowatt කරන්න කියලා. තේරුණානේ ළමයි? 9 මේකට දාගත්තොත් 1 2 3 4 ගන්නවා මෙතනට තව 5 remaining. කිලෝ කියන්නේ කොච්චරද? 10 to the power 3 නේද? එහෙනම් මෙයාගෙන් 10 to the power 3 ගන්න කොහමද? 4.5 into 10 to the power 2 into 10 to the power 3 watt. ඔහොම ලියන්න පුළුවන්. 10 to the power 5 is 10 to the power 2 into 10 to the power 3. So that is equals to 4.5 into 10 to the power 2. මේකට මට ලියන්න පුළුවන් kilowatt කියලා. So 4.5 into 10 to the power 2 kilowatt තමයි මෙච්චරක් gigawatt වෙන්නේ. So the answer is first one. First one is the answer. 21st එකට answer is first one. දාගන්න ඕනේ. ඒක වරද්ද පොයි ඉන්නවා. prefixes වරද්දලා තියෙනවා. සෂෙන්නේ වැරදි නේ. හරිද? මෙගා කියන්නේ කොච්චරද දෙව්මිනි? මෙගා 10 to the power 6. මාලි සෙන්ටි කියන්නේ කීයද? 10 to the power minus 2. හරි ඉරස් කරනවා. හරි 22nd one. The resultant of two vectors P and Q acting at an acute angle to each other makes an angle alpha with vector P and beta with vector Q. If tan alpha equals to 2 tan beta, then බලමු 22. දැන් බලන්න there are two vectors. මම නිකම් මෙයාව magnitude එක P කියලා ලියන්නම්. හරිද? modulus දාන එක පස්සේ කරමු. මේක Q කියලා ගන්න. And this angle is acute, that is given, and this angle let's say theta. මේකනේ resultant එක P එකත් එක්ක හදන angle එක alpha ලු, Q එකත් එක්ක හදන angle එක beta ලු. හරි. එහෙනම් කොහොමද ළමයි tan alpha හොයන්නේ? මතකද මම කියලා දුන්නා. If the angle made by resultant with P is alpha, tan alpha පටන් ගන්න Q ගෙන් නේද? එහෙනම් එන්නේ මොකද්ද? Q sin theta divide by P plus Q cos theta. කොහොමද එන්නේ? කොහොමද tan beta ලියන්නේ? tan beta කියන්නේ resultant එක Q එකත් එක්ක හදන angle. එහෙනම් අපි පටන් ගන්න ඕනේ කාගෙන්ද? P ගෙන් පටන් ගන්න ඕනේ. එහෙනම් එන්නේ මොකද්ද? P sin theta divide by Q plus P cos theta. ඔහොම ලියන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම එකක්. tan alpha සමානයිලු 2 tan beta ට. 2 tan beta. then කියලා ඔච්චරයි දීලා තියෙන්නේ. හරි. මේ බලන්න tan alpha ට දානවා මේක. දැන් අහගන්න ඕනේ ඔය මේ පිටිපස්සට ෂයෝන් අහගමු. tan alpha ට මේක දානවා. එතකොට එන්නේ Q sin theta divide by P plus Q cos theta equals to 2 times tan beta. tan beta ට මෙයාව දානවා. කොච්චරයිද? P sin theta divide by Q plus P cos theta. හරි. දැන් මොකද කරන්නේ? නිකන් සිම්පල් දන්නේ නැහැ ඉතින් මෙතන මෙච්චර දීලා තියෙන සිම්ප්ලිෆයි කරන් යම් මොන හරි වෙයිනේ. මේ පැත්තට මල්ටිප්ලයි කරන්න. එතකොට එන්නේ මොකද්ද? Q sin theta times Q plus P cos theta is equals to 2P sin theta මෙයා මෙහෙට වැඩි කරපුවාම P plus Q cos theta. ඕක නේද එන්නේ? එහෙනම් මෙයාව මෙහෙට වැඩි කරපුවාම එනවා Q square sin theta plus මේක එන්නේ මොකද්ද එතකොට? PQ sin theta cos theta
equal වෙනවා මෙතනින් එනවා 2p square sin theta හරිනේ 2p square sin theta plus 2pq මෙතන මේ 2pq sin theta cos theta ඕකනේ එන්නේ එහෙනම් ඔන්න බලන්න මම මෙයාව මෙහෙට ගේන්න මෙයාව හෙට ගෙනියන්න එතකොට එන්නේ මොකද්ද q square minus 2p square sin theta එළියට ගත්තා තේරුණානේ මෙයාව මෙහෙට ගෙනල්ලා sin theta එළියට ගත්තා දැන් ඔයාලා කියන්න ළමයි 2pq sin theta ගෙන් pq sin theta ගියාම එන්නේ කොච්චරද pq sin theta නේද එහෙනම් මෙතනින් එනවා pq sin theta cos theta තේරුණා නේද ඊට පස්සේ මේ එක sin theta එක කපලා දාන්න පුළුවන් එහෙනම් මෙතනින් එනවා ඔන්න බලාගන්න cos theta සමානයි q square minus 2p square divide by pq කියලා තේරුණාද දැන් question එකේ කියනවා මෙහෙම කියනවා නේද acting at an acute angle to each other ඒ කියන්නේ මේ theta කියන්නේ acute theta acute නම් අනිවාර්යයෙන්ම මේ cos theta මොනවා වෙන්න ඕනේද theta acute කියන ළමයි 0.90 අතර කියන එකනේ එහෙනම් cos theta positive වෙන්න ඕනේ නේද මත cos curve එකේ ආවේ 0 ඉඳන් මෙහෙමනේ cos curve එකට අනුව මෙතන cos theta with theta කොහොමනේ acute නම් ආවේ එහෙනම් පේනවනේ cos ආගේ හැමතිස්සම මොනවාද positive ආගයක් නේද වෙලා තියෙන්නේ එහෙනම් cos theta greater than 0 වෙන්න ඕනේ මොකද්ද හේතුව because theta මොකද්ද කියන්නේ is acute theta is acute හරි නේද theta acute කියන්නේ cos theta මොනවා වෙනවා positive වෙනවා එහෙනම් මේ ටර්ම් එක මොනවා වෙන්න ඕනේද cos theta කියන්නේ q square minus 2p square divide by pq මෙයා මොනවා වෙන්න ඕනේ positive වෙන්න ඕනේ positive කියන්නේ greater than 0 වෙන්න ඕනේ clear නේ මොනවද අහන්නේ ඉතින් තව simplify කරන්න වෙනවා හරි එහෙනම් මට ලියන්න පුළුවන් මෙයා positive හරිද එහෙනම් දැන් ඇවිල්ලා තියෙන්නේ මේක මට දෙකකට කඩා ගන්න පුළුවන් එහෙනම් q square over pq minus 2p square over pq greater than 0 වෙන්න ඕන හරි නේද එහෙනම් එක q එකක් කැපිලා යනවා මෙතන එක p එකක් කැපිලා යනවා එහෙනම් මෙතන එන්නේ q over p minus 2p over q greater than 0 මෙයාව අරහෙට ගෙනියන්න එහෙනම් q over p greater than 2p over q වෙනවා clear නේද එහෙනම් q ගෙන් වැඩි කරන්න එහෙනම් q square greater than 2p square වෙනවා clear නේද තේරුණාද එහෙනම් මෙයාගේ root එක ගත්තොත් එන්නේ මොකද්ද ළමයි q greater than root 2p කියලා clearද එහෙනම් q greater than වෙන්න ඕනේ root 2p ඒ ඇත්තටම මෙතන මම q කියලා ගත්තේ මොකද්ද චූටි පුතාලා මේ q කියලා ගත්තේ මොකද්ද vector q ගේ magnitude එක නේද එහෙනම් vector q ගේ magnitude එක root 2p කියලා ගත්තේ මොකද්ද කියන්න ඕන vector p ගේ magnitude එකට වඩා වැඩි වෙන්න ඕනේ එහෙනම් answer එක q greater than root 2 times p that is fifth answer එක 5 තමයි clearද එහෙමයි එතකොට මේකේ තියෙන point එක තමයි මේක දීලා තියෙනවා ඊට සිම්ප්ලිෆයි කරන් යනවා ඊට මෙතනට එනවනේ එතනින් පස්සේ හිතනවා මොනවද කරන්න පුළුවන් කියලා දැන් මෙතන පේනවද උත්තර බලුවාම inequalities එහෙම තියෙනවනේ ඒගොල්ලෝ දීලා තියෙනවා මේ cos theta sorry theta is acute so cos theta should be positive වෙන්න ඕනේ එයා positive කියලා දාලා තමයි එතනින් එහාට යන්න වෙන්නේ හරිනේ ඔහොම තමයි අපි මේ question එක කරන්නේ එහෙනම් ඒකට answer එක 5th දාගමු ඒකත් හොඳ ලස්සන question එක හරි next question 23rd one convert 35 degrees into radians ඒවන ලේසියා මේව වැරදෙනවා නම් එනපම පව්කාර එක්ක කොහොමද ළමයි අපි කරන්නේ ඔයාලා දන්නවා 180 degrees කියන්නේ කොච්චරයිද 3.14 rad නේද 180 degrees කියන්නේ කොච්චරයිද pi rad නේ pi rad කියන්නේ 3.14 rad එහෙනම් 1 අහගන්නෝ 1 degrees වෙන්නේ කොච්චරයිද ළමයි 3.14 over 180 radians so 35 degrees is equals to what 3.14 over 180 into 35 rad මේක සිම්ප්ලිෆයි කරපුවාම එන්නේ මොකක්ද ආන්සර් එක 0.61 rad මේක ඉතින් සිම්ප්ලිෆයි කරගන්න මේ කැලේ log table එක බලන්න so the answer is third one ඒක හරි 24th one 0.2 rad plus 0.15 rad is approximately equals to 0.2 rad plus 0.15 rad කීයද යොහන් මේ දෙන්න එකතු කරපුවාම එන්නේ 0.35 rad හරි නේද 0.35 radians ඒක degrees වලට convert කරන්න තියෙනවා ඔයාලා දන්නවා
3.14 radians කියන්නේ 180 degrees. So 1 rad is equals to 180 degrees divided by 3.14. So 0.35 rad ඒක ගන්න කොහොමද ළමයි? දැන් 1 rad කියන්නේ 180 degrees divided by 3.14. එහෙනම් මෙයාව ගන්නවා. මෙයාව 3.14 ගෙන් වැඩි කරන්න හරි. sorry මේ 0.35 ගෙන් වැඩි කරන්න හරි. මේක simplify කරොත් එන්නේ කීයද ළමයි? හදපොය 180 into 0.35 divided by 3.14 කීයද? හා 19 point කීයක්ද? round off කරොත් 20 approximately 20 ඇත්තන 20 නෙමෙයි ඉන්නේ නේ. මේ ඇත්තම වෙන්නේ කීයද? 19.95 degrees. So that is approximately equals to 20 degrees. හරිනේ? approximately කියලා තමයි අහන්නේ. එතකොට 24ට 2 තමයි උත්තර. මේව වැරදිච්ච අය හදාගමු. In the given vector diagram, the approximate angle made by the resultant with positive x direction is. හරි මේ බලන්න තියෙන forces මොනවාද? මෙහෙමනේ තියෙන්නේ. මේ පැත්තට තියෙනවා 8 newton. මේ පැත්තට තියෙනවා 6 newton. මේ පැත්තට තියෙනවා 10 newtons. මේ පැත්තට තියෙනවා කොච්චරද? 7 newton. මේ අහගන්න මේ angle එක 30 degrees, මේ angle එක 60, මේ angle එක 45. මේ angle එක කීයද ළමයි? මෙතන ඉඳන් මේ මුළු angle එක 120යි. මේක 90යිනේ. එහෙනම් මේක කීය වෙනවද? 30 degrees වෙනව නේද? තේරුණානේ? අපෙන් අහන්නේ resultant එක x direction එකත් එක්ක හදන angle එක. කොහොමද හොයන්නේ? පළවෙනියෙන් x component එක ගන්න. එහෙනම් rx in this direction. කොහොමද හොයන්නේ? 8 ගේ මේ පැත්තට එන component එක මොකද ළමයි? 8 cos 45. cos 45 කීයද? 1 over root 2 නේ. එහෙනම් මෙතන ඉන්නේ මොකද්ද? 8 over root 2. plus මෙයාගේ මේ පැත්තට එන component එක මොකද්ද? 7 cos 30. cos 30 කීයද? root 3 over 2 නේ. එහෙනම් මෙතන ඉන්නේ මොකද්ද? 7 root 3 over 2. තේරුණාද? ඒකෙන් අඩු කරනවා මේ දෙන්නගෙන් එන එක 6 sin 30. ඒ කියන්නේ sin 30 half නේ. එහෙනම් 6 into half 3 වෙනවා. minus මෙයාගේ මේ පැත්තට එන component එක 10 cos 60. cos 60 half නේද? එහෙනම් එන්නේ මොකද්ද? 10 times half 5 වෙනවා. එහෙනම් මෙතනින් එන්නේ මේ දෙන්නව මෙයා ඕන root 2 ගෙන් වැඩි කරගන්න. root 2 ගෙන් වැඩි කරොත් එන්නේ මොකද්ද ළමයි? 4 root 2 නේද? 8 over root 2 කියන්නේ ළමයි 4 root 2. ඒක තේරුණාද? උඩ යට කොහොමද ඒක ගත්තේ මේ? 8 over root 2 උඩ යට root 2 ගෙන් වැඩි කරා. එතකොට එන්නේ මොකද්ද? 8 root 2 over 2 නේ. ඒ කියන්නේ 4 root 2. ක්ලියර් නේද? එහෙනම් මෙතන එනවා common denominator ගන්න. එහෙනම් එන්නේ 8 root 2 plus 7 root 3 over 2 minus මෙතනින් එනවා 8 කියලා. මේක පොඩ්ඩක් simplify කරලා මට කියන්න කීයද එන්නේ? මට කැල්ලක් දෙන්න මම simplify කරගන්න. scientific එකක් තියෙද? මේක simplify කරන්න වෙනවා. කීයද? ගන්නවා කවුරු? කීයද එන්නේ? x component මේ simplify කරන්න තියෙනවා. ඒක තියලා මම y component එක හොයන්න කවුරු හරි ගහන්න මේක. y උඩට ගත්තොත් එන්නේ මොකද්ද? මෙයාගේ එනවා 6 cos 30. ඒ කියන්නේ 3 root 3 plus 8 sin 45. ඒ කියන්නේ අත් 4 root 2 වෙනව නේද? 8 over root 2 කියන්නේ 4 root 2 minus මෙයාගේ මේ පැත්තට එන component එක 7 sin 30. ඒ කියන්නේ 7 over 2 minus මෙයාගේ component එක 10 sin 60. ඒ කියන්නේ 10 root 3 over 2. ඒ කියන්නේ 5 root 3. ඒවා හිතින් කරමුවා. එහෙනම් මෙතනින් එනවා 4 root 2 minus 3.5. මේ දෙන්න එකද ගත්තොත් එනවද? minus 2 root 3 කියලා එන්නේ. 5 root 3 ගෙන් 3 root 3 ගාව 2 root 3 එන්නේ. එහෙනම් මේක පළවෙනියෙන් simplify කරගන්න වෙනවා. හරිද? මේක එන්නේ කීයද හදපොහේ? 3.7 1ද? 19. ඔකද? එහෙනම් ry එක කොච්චරයිද? වෙලා යනවා නේද ගන්න ගහපල්ලා. 4 root 2 minus 3.5 minus 2 root 3. minus
1.307 මයිනස් කියන්නේ ry උඩට නෙමෙයි තියෙන්නේ පල්ලෙහාට. කොච්චරයි දෙන්නේ 1.307. රිසල්ටන්ට් එක හොයන්න යන්න එපා. ඇන්ගල් එකනේ අහන්නේ. එහෙනම් මොනවද දැන් අපි දන්නවා මේ පැත්තට තියෙනවා rx ඒක කොච්චරයිද 3.719. මෙහෙට තියෙනවා ry එයාව දන්නවා 1.307. එහෙනම් රිසල්ටන්ට් එක වෙන්නේ මේක. රිසල්ටන්ට් එක හොයන්න එපා ඇන්ගල් එක නේ අහන්නේ. මේක ඇල්ෆා කියලා ගන්න. දැන් x ඩිරෙක්ෂන් එකත් එක්ක හදන ඇන්ගල් එක ඇල්ෆා නේද? x පැත්තත් එක්ක හදන ඇන්ගල් එක අහන්න. එහෙනම් tan alpha හොයන්නේ කොහොමද? tan alpha is opposite over adjacent. So 1.307 divide by 3.719. මේක divide කළා මට answer එක කියන්න. 1.307 divide by 3.719. 0.14. එහෙනම් alpha බලන්න මේ tan alpha නේ table එකක් කරන ඉක්මනට alpha හොයලා කියනවට tan inverse මේක එන්නේ කීයද කියලා? tan inverse 0.3514 එන්නේ කීයද චූටි පුතාලා? table එක නෑ මල්ල. table එක තියනවා සිදු. මේ natural tangent බලන්නේ 0.3514 තියෙන තැන බලනවා. 0.35 1920 නේ 1922 19 degrees 22 minutes එහෙනම් උත්තරේ වෙන්නේ මොකද 19 නේ මේවා round off කරපුවාම ඉන්නේ 19 degrees තමයි answer. So the answer is second one. එහෙනම් 25 කරන්නේ කොහොමද? Thank you. දාගන්න